සිල් සමාදන් වෙලා වැඩසටහන පටන් ගමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත දයි සාදුකාරයක් කමක් නැහැ වෙනසක් නැහැ කමක් නැහැ ඒකත් හරි දෙන්න අලුතෙන් එන කාට හරි කමක් නැහැ අලුතෙන් එන කාට හරි දෙන්න ඒක වෙනසක් නැහැ ලොකු වෙනසක් නැහැ හරි පොඩි පොඩි වෙනස්කම් කරලා ඇති අර මුද්‍රණ දෝෂයම තිබ්බොත් ඒක ගැටලුවක් නැහැ පරණ පොත්වල මුද්‍රණ දෝෂ අඩුයි හුඟක් වෙලා අලුත් යට වැඩි හරි අපි ගිය සැරේ ඉවර කරේ 31 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයෙන් නේද ඒක මං කිව්වා මේ පුළුවන් නම් ලියා ගන්න කියලා ඒක ලියාගත්තද පොතේ ඒකේ තියෙනවා නේද ටිකක් විශේෂයක් ඒකේ තියෙනවා මේ ඔය සමහර තැන්වල මේ අපේ රේරුකාණි මහානායක හඳුරෝ සමහර කොටස් ටිකක් සංක්ෂිප්ත කරලා 31 වෙනි පිටුවනේ ඒකේ 9 වෙනි පිටුව රෝමන් ඉලක්කම් වලින් යන්නේ හරි හරි එතකොට පිටු වංශයේ එතන 22ක් තමයි තියෙන්නේ හරි මේ හොඳයි අපි එක පටන් ගත්තේ අර බඩේ පිම්බීම් හැකිලීම් දෙක කියන දේ හරි එතකොට මේ අපේ රේරුකාණි මහානායක හඳුර සමහර තැන්වල කරුණු සංක්ෂිප්ත කරලා දේශනා කරනවා එතකොට ඒ වැදගත් එකක් තමයි මම දෙන්නේ ලියා ගන්න කියලා පුළුවන් නම් ඔයගොල්ලෝ පොතේ ලියාගත්තට පස්සේ විවේක තියෙන වෙලාවට ඒක නිතර කියවන්න. එතකොට මේ පොත කියනකොට සමහරවිට අපි යම් කරුණක් පොතක ලියනකොට ඔළුවට යන ප්‍රමාණය වැඩි. දැන් සමහර පොත් කියව නිකන් හිතෙන් කියනකට වැඩිය වචනෙන් කියවනකොට හිතට යනවා වැඩි. ඇයි ඒක මාර්ග දෙකකින් යනවනේ. අපි කියන එකම අපිට ආපහු ඇහෙනවා. S2 එකපාරක් අපේ හිතට යනවා. කියන වචන අපේ කනටමත් ඇහෙනවා. දෙවනි පාරටත් හිතට යනවා. අනේ හින්දා ඒ වගේ මේ ක්‍රම කීපයකින් තේරුම් ගන්න පුළුවන්. හොඳයි අපි බලමු එතන ඉඳලා අද සාකච්ඡා කරන්න. ඔය මහත්තයා අලුතෙන් නේද සම්බන්ධ වුනේ? හරි. අපි මේ මීටකට කලින් ටික පොඩ්ඩක් කියව ගන්නවා. කියවගෙන මේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත්
ඊළඟ දශමයෙන් අහන්න. මේ අපි බලමු එක අපි හෙමින් යන්නේ හෙමින් යන ගමනක් ටික ටික ජීර්ණය කරගෙන යන ගමනක් කවුද තව ඉන්නේ? නෝනයි කවුද? හරි අර නේද? හරි හොඳයි කමක් නැහැ. මේ එහෙම මගින් සම්බන්ධ වුණා කියලා මේක අඩුපාඩුවක් වෙන්නේ නැහැ හොඳේ. මේක කියවන්න පුළුවන්. මුලින් ඉඳන් කියවගෙන කරන්න ඕනේ. නැතුව මේක අර පොතකින් පාඩමක් කියලා දෙනවා වගේ හිතන්න එපා. මේක අපි කරන්නේ මේ අභ්‍යාසයක් විදිහට. මේ කියවන එක. එතකොට අපි දෙගොල්ලන්ටම හොඳට මේක මේ ජීර්ණය වෙනවා. එහෙමයි කරගන්න ඕනේ. හැබැයි මේක කරගෙන ගමන් මේ තියෙන දේවල් ප්‍රායෝගිකව කරන්න ඕනේ. මේ කියවගෙන යන ගමන්. නැත්තම් ඒකේ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හොඳේ? හරි. ඒතර අපි මේ වෙනකන් කරගෙන ආවේ මේ සතිපට්ඨාන භාවනාවේ මේ පිම්බීම් හැකිලීම් කියන කර්මස්ථානය. ඒක ගැන තමයි මේ විස්තර කරන්නේ. අපි මුලින් කිව්වා මේ පිම්බීම් හැකිලීම් කියන කර්මස්ථානයේ සතර සතිපට්ඨානයේම එකපාර කරන ක්‍රමයක් කියලා. මේ හාමුදුරුවෝ එහෙමයි විස්තර කරන්නේ මේක. අපි බලමු තව ඉස්සරහට. ඒ පරමාර්ථයන් සොයාගත යුත්තේද බැහැරින් නොව තමාගේ సంతාණයෙන්මය. එතන නේද අපිට පටන් ගන්න තියෙන්නේ. හරි. సంతාණය කියන එක මම එදා කියලා දුන්නා ටිකක් නේද? సంతාණය කියලා කියන්නේ නොකඩව දිගින් දිගටම පැතිරී විහිදී යන කලාපයකට කියනවා సంతාණයක් කියලා. ඒ කියන්නේ ඒක නොකඩ එක පිට නැවත ඇති වෙමින් නැති වෙමින් යන අපි කියන්නේ ගමනක් තියෙන්නේ. ඒක තමයි సంతාණය කියලා කියන. සන්තතිය කියන වචනේ අහලා තිනවද? සන්තතිය කියන වචනේ තමයි సంతාණය කියන එක හැදෙන්නේ. ඒක සිත ගැන කියනකොට අපි කියනවා කාය චිත්ත సంతාණය කියලා. කය ගැන කියනකොට කියනවා කාය సంతාණය කියලා. එතකොට කාය సంతාණය ඇහැට පේනවා. චිත්ත సంతාණය ඇහැට පේන්නේ නැහැ. ඇයි ඒකට හේතුවක් මම එදා කිව්වා. චිත්ත సంతාණයේ ඉපිදි බිනිබිදී යන වේගය ඉතා වැඩි. ඒ යන වේගය වගේ 17 ගුණයක් වේගය අඩුයි. රූප సంతාණය ඉපිදි බිනිබිදී යන එක. ඒ හින්දා අපිට ඇහැට පේනවා. රූපයත් ඒ ඉක්මනටම බිඳලා ගියා නම් රූපය ඇහැට පේන්නේ නැහැ. හරිද? හරි. එතකොට මෙතන මහානායක හාමුදුරුවෝ දේශනා කරනවා අභිධර්මයේ ඉගෙනීමෙන් පරමාර්ථ ධර්ම ඥානයක් ඇති වුවද ඒ ප්‍රත්‍යක්ෂ ඥානයක් නොව පොත්වල ඇති වචන අනුව උගන්නා තැනැත්තාගේ සිතේ මැවෙන පරමාර්ථ ධර්ම ඡායා පිළිබඳ දැනුමකි කියලා. දැන් අභිධර්ම පිටකය ගැන ඔයත් අහලා ඇතිනේ. අපේ ත්‍රිපිටකයේ තියෙන එක පිටකයක් මේ අභිධර්මයේ ඉගෙනීමෙන් යම් කෙනෙක් හිතන්න පුළුවන් මට දැන් පරමාර්ථ ධර්මයන් පිළිබඳ දැනුමක් ඇති වුණා කියලා. හැබැයි ඔව්. එකක් කියන්නම්කෝ. පරමාර්ථ කියන එකේ විරුද්ධ පදේ මුලින්ම කිව්වොත් ඔයත්තන්ට පරමාර්ථය හොයාගන්න ලේසියි. පරමාර්ථයේ විරුද්ධ පදේ තමයි සම්මුතිය. සම්මුති පරමාර්ථ. සම්මුති කියලා කියන්නේ ඇත්තටම නැති දේවල් අපි මේ ජීවිතේ පවත්වාගෙන යාම පිණිස අපි ඒවට නමක් දාලා තියනවා කියලා හිතාගෙන ඉන්නවා. පරමාර්ථ කියලා කියන්නේ යමක් බෙදාගෙන යනකොට අවසානයේ බෙදන්න බැරි දෙයක් ඉතුරු වෙනවා නම් ඒ කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නේ. අන්න ඒකට කියනවා පරමාර්ථය කියලා. දැන් මේ කරන වැඩේ පරමාර්ථය මොකක්ද කියලා අපි අහනවනේ සමහරවල්. ඔයා ඔය කරපු වැඩේ පරමාර්ථය මොකක්ද? ඒ කියන්නේ අපිට දැනගන්න ඕනේ ඔයාගේ අදහස මොකක්ද? ඔයා මොකක් හින්දාද මේක කරන්නේ? ඒක හොයාගෙන යනකොට තමයි පරමාර්ථය තේරෙන්නේ. සමහර වැඩක් තියෙනවා එහෙමනේ. සමහර වැඩ මේ සමාජයට ලොකු වැඩක් කරන්න කියනවා පටන් ගන්නවා. ඒ වගේ පෙන්නලා පටන් ගන්නවා. හැබැයි ඇත්ත පරමාර්ථය හොයාගෙන යනකොට එයාගේ පෞද්ගලික වැඩක් තියෙන එතන. අන්න ඒ වගේ. එතකොට පරම අර්ථය කියලා කියන්නේ ඇත්තටම ඇති දේ. පරම කියලා කියන්නේ නිත්‍ය වශයෙන්ම කියන අර්ථයෙන්. ඒකේ තව අදහසක් තියෙනවා අපි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක තමයි තව එකක් පරමාර්ථය. ඒ පරමාර්ථය එකක් මේ පරමාර්ථය එකක්. දැන් ඒතකොට මේ අපි කතා කරන්නේ අර බෙදාගෙන යනකොට ඇත්තටම මොනවද තියෙන්නේ කියන එක හොයාගැනීමේ පරමාර්ථය. අනිත් පරමාර්ථය කියන වචනේ තේරුම අපේ බලාපොරොත්තුව මොකද්ද? මේ කරන එකේ බලාපොරොත්තුව කියන අර්ථය. හැබැයි මෙතන කියන්නේ අපි අර ඇත්තටම ඇති දෙයක් තමයි. එහෙනම් දල වශයෙන් මතක තියාගන්න මේ ලෝකේ ඇත්තටම තියෙනවා කියලා තියෙන යම් දෙයක් තියෙනවා නම් ඒවා පරමාර්ථ. ඇත්තටම නැතුව ඒ පරමාර්ථ ධර්ම වලින් යම් දේවල් අපි හදාගෙන ඒවට නමක් දාලා මේ මෙහෙම එකක් තියෙනවා කියලා ඉතින් සම්මුතියක් හදන් තියෙනවා නම් ඒවට කියනවා ප්‍රඥප්ති නැත්තම් සම්මුති කියලා. දැන් මේ පුද්ගලයා කියලා කියන්නේ සම්මුතියක්.
පරමාර්ථයක් නෙමෙයි. ඇයි? ඒක බෙදලා බැලුවාම අගට තියෙන සතර මහා භූත. පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ පරමාර්ථ ධර්ම. මේ පරමාර්ථ එකතු වෙලා පුද්ගලෙක් හැදෙනවා. හැදුනට පස්සේ අපි ඒකට නමක් දානවා. ඒක සම්මුති වශයෙන් තියෙනවා. දැන් ඒකයි කියන්නේ මේ බුදුදහම ඉගෙන ගන්නකොට මේ දැන් අපි අභිධර්මයේ පරමාර්ථ ඉගෙන ගන්න ගියාම අවසානයේ තේරුම් ගන්නවා මිනිස්සයා කියලා කෙනෙක් නැහැ කියලා. හැබැයි ඒ අර්ථයෙන් අපිට සමාජ ජීවත් වෙන්න පුළුවන්. බෑනේ. එහෙම තේරුම් ගත්තොත් අම්මට තාත්තට සලකන්නේ නැහැනේ. ඇයි මේ පරමාර්ථ ගොඩන්නේ තියෙන්නේ? මම මොකටද සලකන්නේ? කියලා නවත්තනවා. එහෙම කරන්න බෑ. බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ පරමාර්ථය දැනගෙන නිවන් දකින්නකල් සම්මුතිය ජීවත් වෙන්න කියලා. හැබැයි පරමාර්ථය දැනගෙන. එහෙමයි. දැන් රහතන් වහන්සේ කෙනෙක්ට ආහාර ගන්නත් බැරුව යනවා. එහෙම බැලුවොත්. ඒ උන්වහන්සේ පරමාර්ථය දන්නවා. පරමාර්ථය අවබෝධ කරපු කෙනෙක්. හැබැයි සාමාන්‍ය කෙනෙක් විදිහට ආහාර ගන්නවා. අපේ උන්වහන්සේගේ වෙනස උන්වහන්සේ ඒවට ඇලිලා නැහැ. උපාදානයක් නැහැ. අපේ තියෙන උපාදානයක්. උපාදානයක් තියෙන හින්දා ඊළඟ භවයේ අපි උපදිනවා. උන්වහන්සේ උපදින්නේ නැහැ. අන්න ඒ වගේ. එතකොට මේක අපි රේරුකාණ මහානායකම් දේශනා කරන්නේ මේ අභිධර්මයේ ඉගෙන ගන්නත් තැනත්තාගේට තියෙන්නේ මේ පරමාර්ථ ධර්ම පිළිබඳ ඡායා මාත්‍ර දැනුමක් විතරයි. ඒ කියන්නේ යාට තියෙන නිකන් හෙවණැල්ලක වගේ දැනුමක් විතරයි යාට තියෙන්නේ. සම්පූර්ණ නෑ ඒක. ඒකයි මේ කියන්නේ. එය අනුරාධපුරයට ගොස් රුවන්වැලි සෑය දැක පෙරලා ආ කෙනෙකු කියනු අසා රුවන්වැලි සෑය ගැන දැනගන්නා කෙනෙකුගේ දැනීම බඳු අප්‍රත්‍යක්ෂ දැනුමකි. ඒ කියන්නේ කෙනෙක් මම හිතන්නකෝ මම අනුරාධපුරේ ගිහිල්ලා නැහැ. වෙන කෙනෙක් අනුරාධපුරේ ගිහිල්ලා රුවන්වැලි සෑය බලලා ඇවිල්ලා එයා මට කියන රුවන්වැලි සෑයේ හැඩරුව කොහොමද පාට විශාලත්වය කොහොමද ඒක. මම ඒක යාගෙන් දැනගෙන දැන් මම හිතනවා මට රුවන්වැලි සෑය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා කියලා. ඒක හොඳ දැනුමක් නෙමෙයි. සුළු දැනුමක් විතරයි. අන්න ඒ වගේ. ඇත්තටම දැනුම තියෙන්නේ ඒක ගිහිල්ලා බලපු කෙනාට. ඇත්තටම දැනගත්ත කෙනාට. එය ක්ලේශ ප්‍රහාණයට ප්‍රමාණවත් දැනුමක් නෙමෙයි. එහෙම ගන්න දැනුම කෙලෙස් ප්‍රහාණය කරන්න ප්‍රමාණවත් නෑ කියලායි මේ කියන්නේ. අභිධර්ම දරයන්ටද නාම රූප ව්‍යස්තාව කර ගැනීමට භාවනා කරන්නට සිදුවන්නේ හිමි. අභිධර්ම පිටකයම කටපාඩම් කරලා ඒ දැනුම තියෙන හාමුදුරු කෙනෙක්ට වුණත් ගිහියෙක්ට වුණත් මේ රූප ව්‍යස්තාව කර ගැනීමට, ඒ කියන්නේ මේ රූප හැදිලා තියෙන්නේ කොහොමද, නාම හැදිලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් මොකද කරන්න ඕනේ? භාවනාවක් කරන්නම ඕනේ. ඒ කියන්නේ ක්ෂේත්‍රයට බහින්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. හරි. අභිධර්මයේ දැනගෙන තිබීම භාවනා කිරීමේදී ඉක්මනින්ද පහසුවෙන්ද පරමාර්ථ නාම රූපයන් දත හැකිවීමේ මඟ වේ. දැන් මෙහෙම කිව්වහම ඔයගොල්ලෝ අධෛර්යමත් වෙන්න එපා. මේ අභිධර්මයේ අපි දන්නේ නැහැ නේ. එතකොට අපි කොහොමද මේක ඉගෙන ගන්න කියලා. හරිද? දැනටත් අභිධර්මයේ ඉගෙනගෙන තියන අයට මේක අමතර වාසියක් වෙන්න පුළුවන්. හැබැයි නැති අය අමුතුවෙන් අභිධර්මයේ ඉගෙන ගන්න යන්න එපා මේක පැත්තක දාලා. එහෙම ගියොත් මේක කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් තියෙන දැනුමෙන් මේක ඉගෙන ගන්න පුළුවන්. මම ඒකත් කිව්වේ එකයි මේ අභිධර්මයේ ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. මම මේ පා කියන්නේ නැහැ. හැබැයි අමුතුවෙන් මේක හින්දාම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. අපිට අභිධර්මයේ නැතුවත් මේක තේරුම් ගන්න පුළුවන්. අභිධර්මයේ නොදැන භාවනා කරන්නාට සමහර විට නාම රූප පිළිබඳ වැරදි හැඟීම්ද ඇතිවේ. අභිධර්මයේ දත තැනැත්තාට භාවනා කිරීමේදී තමාට ඇතිවන හැඟීම් වල වරද නිවැරදි බව පහසුවෙන් තේරුම් ගත හැකි වේ. මේක මේ රේරුකාණ මහානායකඳුර උන්වහන්සේගේ අත්දැකීම අනුව කියන්නේ. උන්වහන්සේ අභිධර්ම ඉගෙන ගත කෙනෙක්නේ. පොඩි කාලේ ඉඳන් බුරුමෙට ගිහිල්ලා. එතකොට ඒ පෙරහුරුවෙන් තමයි කියන්නේ. හැබැයි අභිධර්මයේ ඉගෙන ගත්තෙම නැති හාමුදුරුවරුත් මේ සතිපට්ඨාන භාවනාව කරලා ඉහළට ගිය කට්ටිය ඉන්නවා. ඊළඟ අභිධර්මයේ දේශනා කරේ බුදුහාමුදුරෝ බුද්ධත්වයෙන් අවුරුදු 7කට පස්සේනේ. 7කට 8කට පස්සේ. ඒතර ඊට කලින් රහත් වුණායේ නැද්ද? හිටියන්නේ. ඒ හින්දා ඒක ගැන කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. වැඩි හොඳයි ඉගෙන ගන්න පුළුවන් නම් නැත්තම් මේ තියෙන ප්‍රමාණයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අභිධර්මයේ කියන වචනේ තේරුම ගැන එහෙම දැනුමක් තියෙනවද? නෑනේ. අභිධර්මයේ තියෙනවා දැන් පාලි අපි ත්‍රිපිටකය ගත්තොත් ත්‍රිපිටකයේ තියෙනවනේ සූත්‍ර විනය අභිධර්ම කියලා කොටස් තුනක්. පිටක කියන වචනේ තේරුම වාජනය කියන එක. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ බාස්කට් කියලා. බාස්කට් තුනකට සියලුම ධර්මය පළවෙනි ධර්ම සංගායනාවේදී කරේ බාස්කට් දෙකකට විතරයි දැම්මේ. මොනවද? ධර්ම විනය. ඔච්චරයි. දෙවෙනි ධර්ම සංගායනාවට යනකොට තමයි ඒක අභිධර්ම
කියන කොටසක් වෙන් කරේ. එහෙනම් මුලින් තිබ්බේ ධර්ම විනය කියලා විතරයි. දැන් ඕකේ සූත්‍ර පිටකය කියලා කියන්නේ බුදුහාඳුරෝ දේශනා කරපු එක එක පුද්ගලයන් අරමුණු කරගෙන විවිධ තැන්වල පුද්ගලයන් අරමුණු කරගෙන හෝ නැතුව සූත්‍රයක්. ඒ කියන්නේ එක දේශනාවක් විදිහට කරපු දේවල් ඔක්කොම එකතු කරලා අපි පිටකයේ කොටසක් තියෙනවා සූත්‍ර පිටකය කියලා. සූත්‍ර පිටකයේ තියෙනවා ධර්මස්කන්ධ 21000ක් තියෙනවා. විනය පිටකයේ තියෙනවා ධර්මස්කන්ධ 21000ක්. අභිධර්ම පිටකයේ තියෙනවා ධර්මස්කන්ධ 42000ක්. ඔක්කොම කීයද? 84000යි. කියනවානේ 84000ක් කියන. එතකොට ආනන්ද මහරහතන් වහන්සේගෙන් බමුණෙක් ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි මේ ඔය 84000ම ඔබ වහන්සේ හිතේ දරාගෙන ඉන්නවනේ දැන්. හිතේ තියනවා. ධර්ම භාණ්ඩාගාරික කියන්නේ ඒකනේ. කොහොමද ඕක මෙච්චර කල් අරන් ආවේ කියලා අහනවා. එතකොට කොහොමද කියන්නේ? ද්වාසීති බුද්ධතෝ ගන්හින් ද්වේ සහස්සීති බික්කුතෝ චතුරාසීති සහස්සානි ඒසේ ධම්මා පවත්තිනෝ කියලා. මොකද්ද මේ කියන්නේ? ද්වාසීති බුද්ධතෝ ගන්හින් ද්වා අසීති කියලා කියන්නේ 82යි කියන එක. 82000ක් බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තා කියනවා. හරිනේ? ද්වේ සහස්සීති බික්කුතෝ. ද්වේ සහස්සී කියලා කියන්නේ 2000යි. 2000ක් භික්ෂුන් වහන්සේලාගෙන් ඉගෙන ගත්තා කියනවා. දැන් භික්ෂුන් වහන්සේලාගේ දේශනාවක් තියෙනවා ත්‍රිපිටකේනේ. සරියුත් හාමුදුරුවෝ දේශනා කරා, මුගලන් හාමුදුරුවෝ දේශනා කරා. ඒවත් තියෙනවා. ඒවත් ධර්මයේ තමයි. ඒවත් 2000ක් තිබ්බා කියනවා ධර්මස්කන්ධ. ඒ 2000 භික්ෂුන් වහන්සේලා ඉගෙන ගත්තා කියනවා. චතුරාසීති සහස්සාරි. ඔන්න ඔහොමයි 84000ක් ආවේ. ඒසේ ධම්මා පවත්තිනෝ. මෙහෙමයි මේ ධර්මය මම පවත්වාගෙන ආවේ කියලා කියනවා. එතකොට ඒ තමයි සූත්‍ර පිටකය. ඊට පස්සේ ගත්තොත් විනය පිටකයේ තියෙනවා සූත්‍ර ධර්ම 21000ක්. ඔකේ පොත් තියෙනවා විතර අපි වෙන දවසක් කතා කරමු. අභිධර්මය කියලා කියන්නේ ඔය සූත්‍ර පිටකයෙන්ම අරගෙන යම් යම් සූක්ෂම විදිහට යම් යම් කරුණු විග්‍රහ කරලා හදාගත්ත පිටකයක්. ඒකෙන් කරුණු සංග්‍රහ කරලා හදාගත්ත පිටකයක්. ඔය සූත්‍ර පිටකය ගැන මේ අභිධර්ම පිටකය ගැන කියනකොට සෑහෙන්න තැන්වල කතා කරනවා මේක මේ එක එක වාද විවාද වලින් බුදුදහමට මේ තර්ජනයක් ඇති වෙනවානේ. එක එක බමුණු කොටස් වලින් ඒගොල්ලොන්ට උත්තර දෙන්න තමයි මේ අභිධර්මය හැදුවේ. දැන් උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ පානදුරාවාදය කියලා තියෙනවා නම් පානදුර ළඟයිනේ. පානදුරාවාදය කියලා තියෙනවා නම් මේ පානදුරාවාදයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඒවට පාවිච්චි කරලා තියෙන හැම ධර්ම කරුණෙම 95%කට වැඩිය අභිධර්මයි. මොකද ඒකෙන් මේ පරමත විඛණ්ඩනය කරන්න ලේසි අභිධර්මය. හැදුවේ මේකට. හැබැයි ඒක ඉගෙනගෙන අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අවශ්‍ය කට්ටියට. නාම රූප ධර්මයේ උගාක් සියුම් විදියට විග්‍රහ කරලා තියෙනවා. සමහර අය ටිකක් කටුකයි ඉගෙන ගන්න ගියාම ටිකක් මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනේ. එහෙම එකක් මේ අටුවාවේ තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරපු එකක් නෙමෙයි. ඒක තියෙන අත්තසාලිනී අටුවාවේ. ඒක එහෙම පිළිගන්න අමාරුයි නෝනා. මොකද දන්නවද දැන් බුදුහාමුදුරෝ ජීවමාන කාලෙත් දෙවිවරු බුදුහාමුදුරෝ හම්බෙන්න ආවනේ. ඇවිල්ලා බණ ඇහුවනේ. මහරයට තමයි බණ අහන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු එක ඒගොල්ලන්ට තේරෙනවනේ. මනුස්ස ලෝකෙදී ඇහුවාම. දැන් අත්තසාලිනී අටුවාවේ ඔය අභිධර්මය ගැන කියනකොට කියන්නේ ඇයි බුදුහාමුදුරෝ මේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඔය අභිධර්මයේ දේශනා කරේ? අභිධර්මය කියන එක පටන් ගත්තාම ඒක ඉවර වෙනකන් දේශනා කරන්න ඕන. මැද නවත්තන්න බැහැලු. ඉතින් මාස 3ක් වස් කාලේ බුදුහාමුදුරෝ මේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා එතන ඉන්න ඔක්කොම දිව්‍ය සමූහයාට මේ අභිධර්මයේ දේශනා කරා කියනවා. දැන් අද පටන් ගත්තොත් මාස 3ක් යනකම් මේ දේශනාව නවත්තන්න බෑ. ඒක සාමාන්‍ය හාමුදුරු කෙනෙක්ට කරන්න බැරි වැඩක් නේ. අපි දාහනේ වළඳන්න නවත්තන්න ඕනේ, වැසිකිලි කැසිකිලි යන්න නවත්තන්න ඒක කරන්න බෑ. අට කතාව කියන්නේ බුදුහාමුදුරුවෝ ඒක ඔන්න දැන් දේශනාව පටන් කරගෙන යනකොට දැන් උන්වහන්සේට දාහනේ වළඳන වෙලාව ආවම නිර්මිත බුදුරුවක් මවලා බුදුහාමුදුරුවෝ වගේ තව බුදුරුවක් මවලා මෙතන ඉඳලා මෙතෙන්ට මේ බුදුරුව විසින් ධර්මයේ දේශනා කරාවා කියලා අදිෂ්ඨාන කරලා උන්වහන්සේ මනුලොවට වඩිනවා. අනෝතප්තවිල කියලා ඉන්දියාවේ තියෙන එතෙන්ට වඩිනවා. එතෙන්ට වඩින්නේ දානෙට. එතකොට භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාත ගිහිල්ලා ඇවිල්ලා උන්වහන්සේට දානෙ පිළිගන්නනවලු. එතෙන්ට සරියුත් හාමුදුරුවෝ වඩිනවලු. අර ඒ වෙනකන් දේශනා කරපු ටික හකුලවලා අභිධර්මයේ සරියුත් හාමුදුරුවන්ට දේශනා කරාලු. ඒ සරියුත් හාමුදුරුවන්ට ඒක හකුලවලා. ඒ කියන්නේ කෙටියෙන් කිව්වහම ඊටු ටික කරගෙන ගන්න පුළුවන්.
උන්වහන්සේ එදා දේශනා කරපු ටික ගිහිලා තමන්ගේ ශිෂ්‍යයන්ට දේශනා කරා. ශිෂ්‍යයන්ට දීර්ඝ ක්‍රමයට දේශනා කරා. ඔන්න ඔහොමලු මේ මාස 3ක් පුරාම බුදුහාමුදුරුවෝ කරේ. කරලා මේ වැඩිය කියලා තමයි ඒකේ කියන්නේ. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙන ඒක කොහොමද ප්‍රායෝගිකව වෙන්නේ? ඒ බුදුහාමුදුරුවන්ට ඒක මේ දිව්‍ය ලෝකෙදී ඔක කියන්න පුළුවන් නම් කොටස් වශයෙන් මනුෂ්‍ය ලෝකෙදිත් කොටස් වශයෙන් කියන්න පුළුවන්. ඔව් එහෙමත් තියෙනවනේ. ඔව් එතකොට දැන් එහෙනම් ඒ කියන්නේ ඒ කරපු විස්තර දේශනාවේ කෙටි දේශනාවක් නේ අද පොත්වල තියෙන්නේ. සම්පූර්ණ එක හොයන්න නැහෙනේ. ඉතින් ඒ කෙටි දේශනාව බුදුහාමුදුරන් මනුෂ්‍ය ලෝකෙදී කියන්න තිබ්බා. නේ? කරානම් මිනිමේ ගාක් අයට එකෙන් ධර්මාබෝධය එන්න තිබ්බ නේද? ඒ ඉඳි ඕක ගැන ලොකු මත තියෙනවා. දැන් බුදුහාමුදුරන් කාලෙත් දේශනා ඔය අත්තසාලිනී අටුවාව ලියනකොටත් බුද්ධඝෝෂ හාමුදුරුවම කියනවා මේක බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙමෙයි කියලා කියපු හාමුදුරුවෝ ඒ කාලෙත් හිටියා. රහතන් වහන්සේලාත් හිටියා. ඒ අතරතුර. බුදුහාමුදුරන්ගේ දේශනාවක් කියපු කට්ටියත් හිටියා. දැන් ඇත්තටම අපිට ඕක විවාදාත්මක විදියට ගන්නවට වැඩිය ඕකට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙනෙක් ගතර කමක් නැහැනේ. මම නම් එහෙමයි කියන්නේ. ඒ කියන්නේ ඕක අපිට ඇත්තද නැත්ද කියලා හොයාගන්න ක්‍රමයක් නැහැ. හොයාගන්න ක්‍රමයක් නැහැ. ඒ හින්දා දැනට කොහමද ඇවිල්ලා තියෙනවනේ. බොහොම මාරුවෙන් ඔක පවත්වාගෙන ආවනේ. ඒ හින්දා ඒක පාවිච්චි කරලා ඉගෙනගෙන කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ගත්තට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ ඔය තුනෙන් ජේෂ්ඨතම සූත්‍ර පිටකය. සූත්‍ර පිටකේ ඉන්නේ අංක 1ට. මොකද පළවෙනි සූත්‍රය අවසාන සූත්‍රය තියෙන්නේ මේකේ. සූත්‍ර පිටකෙන් තමයි විනය පිටකය ආවෙත්. සූත්‍ර පිටකෙන් තමයි අභිධර්ම පිටකය ආවෙත්. ඒ හින්දා මේ ප්‍රධාන තැන දෙන්න ඕනේ සූත්‍රයට. ඒකත් නිකන් මතක තියාගන්න. ඒතකොට අභිධර්මයේ ගැන කිව්වේ ඒකයි. එතකොට අභිධර්මයේ දන්න කෙනාට මේක පිළිබඳ හොඳ අවබෝධයක් ගන්නත් පුළුවන් කියලා මේ හාමුදුරුවෝ දේශනා කරනවා. මේකේ තියෙන මේ කොටස් ටික මේ මම කියවනවට වැඩිය ඕගොල්ලෝ පොඩ කියවන්න කැමතිද? නිදිමත නැතුව යනවනේ එතකොට. මම බෙදලා දෙන්නද ටිකක්? අපි පොඩි කොටස හැමෝටම දෙන්න කියවන්න. එතකොට මේ නිදිමත නැති කරගන්නත් පුළුවන් හරි. ඊළඟට තියෙනවා පොත්වල එන රූපං අනිච්චං කියලා පොඩි කොටසක් තියෙනවානේ. ඒක අපි මෙහෙම ડોක්ටර්ට පුළුවන් පොඩ්ඩක් කියවන්න. හරි පොඩ්ඩක් අනිත් අයට ඇහෙන්න කියවන්නකො. හරි ඇතින් නාතන්න මේ කියනවා පොත්වල එන රූපං අනිච්චං යනාදී පාට පාඩම් කරගෙන භාවනා කරමි ඒවා කියන්නහොට එක රූපයකුදු හසු නොවේ කියලා. රූපං අනිච්චං කියන වචනයක්නේ. රූපය අනිත්‍යයි කියලා එයා වචනෙන් කියවනවා. එයාට කවදාවත් රූපය අනිත්‍යතාවය දකින්න බෑ කියලා මේ කියන්නේ. මාත්‍ර කියනකොට දෙදු පිට. අනිත්‍යානුපස්සනාව කියලා තියෙනවා. අනිච්චානුපස්සනාව කියලා භාවනාවක් තියෙනවනේ. අනිත්‍යයි කියලා වචනෙන් කිය එයා භාවනා කරනවා. ඒක හැබැයි කොච්චර කිව්වත් එයා රූපය අනිත්‍ය දකින්නේ නැහැ කියලා මේ හාමුදුරුවෝ කියන්නේ. මට කියන ඊළඟ වාක්‍යය. භාවනා කළ යුත්තේ ස්වසන්තානේ ඉපිද බිනිබිනී යන නාම රූපයන් තේරුම් ගැනීම සඳහා. උන්න භාවනාවේ තියෙන ප්‍රධාන පරමාර්ථය. මේ ඔතන කියන්නේ ස්වසන්තානේ කියලානේ. ඔතන කාය සංතානේද චිත්ත සංතානේ කියලා නැහැනේ. එහෙනම් ඔය දෙකම අයත්. එහෙනම් ස්වසන්තානේ ඉපිද බිනිබිනී යන නාම රූපයන් තේරුම් ගැනීම සඳහා. මොකද මතක තියාගන්න ඕනේ මේ රූපයක් ඉපදිලා පවතින කාලයක් නැහැ. තියෙන්නේ බින්දෙන ඉපදිච්ච ගමන් බින්දෙන්න පටන් ගන්නවා. එහෙනම් පවතින කාලයක් නෑ කොහෙවත්. නෑ ඒකේ තියෙන්නේ උපාදෝවා පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියලා. උපාදෝ පඤ්ඤායති කියලා කියන්නේ ඉපදෙනවා කියලා එකක් තියෙනවා. වයෝ පඤ්ඤායති නැසිලා යන එකවා කියලා එකක් තියෙනවා. පිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. යමක් ඔගොල්ලෝ හිතන් ඉන්නවා නම් පවතිනවා කියලා ඒ පවතින එක හැම මොහොතකම අන්‍යතාභාවයටපත් වෙනවා. කියන්නේ වෙනස් වෙනවා.
එකක්වත් රැඳෙන්නේ නැහැ කියලා කියන්නේ. තිති ඒ කියන්නේ තිති කියලා වචනයක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි අනිත්‍ය භාවයක් මේකේ තියෙනවා. ඔව්. පොඩි කාලෙදී මේ සමුදේ පැත්ත වැඩි. හට ගන්න වේගය වැඩි පොඩි කාලේ. හැබැයි පොඩි කාලෙත් වැය වෙන වේගයක් තියෙනවා. වැය වෙන වේගය අඩුයි. හැබැයි අපි මැදි වයසට ඇවිල්ලා වයස අපි 50 60 වගේ වෙන්න පටන් ගත්තට පස්සේ අර වැය වෙන වේගය වැඩි. ඉපදෙන වේගය අඩුයි. ඒකයි අපේ හැම රැලි ගහිලා කෙස් සුදු වෙලා එහෙම වෙන්නේ. හැබැයි මේ වැය වෙන එක පටන් ගත්තේ ඉපදිච්ච දවස් ඉඳලා. ඒ කියන්නේ මැරෙන එක පටන් ගත්තේ ඉපදිච්ච දවස් ඉඳලා. කවුරුත් උපදිච්ච දවසේ ඉඳලා මොහොතක් පාසා මැරෙනවා කවුරුත් දැක්කේ නැහැ. ෂණික මරණේ. ෂණික මරණේ කවුරුත් දකින්නේ නැහැ. හැමෝම දකින්නේ සම්මුති මරණේ. මාව මැරුණට පස්සේ මේ ඇඳක දාලා මලමිනිය දිහා බලලා තමයි මිනිස්සු වඩන්නේ. ඒක නෙමෙයි ඇත්ත මරණේ. මම මොහොතක් පාසා මැරෙනවා කවුරුත් දැක්කේ නැහැ. එහෙනම් මොහොතක් පාසා අඬන්න ඕනේ. එහෙම එකක් මේ තියෙන්නේ. ඔව් නෑ හුස්ම රැල්ලෙන් කරන වැඩේ අපි හුස්ම රැල්ලට අවබෝධය යොමු කරන්නේ ආනාපාන සතිය. මේකෙන් කරන්නේ හුස්ම රැල්ල නිසා මේ බඩේ උදර පේශිය උදර මාංශ පේශිය ඉහළ පහළ යන කාරණේ විතරයි අපි ගන්නෙ. හුස්ම රැල්ල සම්බන්ධ කරගන්න එපා. ඒක මේක තියනවාද? අද අපි සාකච්ඡා කරනවා. ඒක අපි කියමු එතනදී. ඒක හාමුදුරුවෝ ලස්සන විග්‍රහ කරනවා මේ ඇයි කොහොමද හතරම එකට මේ වැඩෙන්නේ කියලා. ඒකත් අපි කියමු. මේක අපි කතා කරන්නේ අර නේ දැන් අර අපිට මොකක් හරි තැනක් තියෙන්න ඕනේ කූණ්‍යක් ගහන්න. කූණ්‍යක් ගහනවා කියන්නේ දන්නවනේ. මොකක් හරි මනින්න ගියාම අපිට මැනිල්ල පටන් ගන්න තැනක් තියෙන්න බෑ. අපි මේ මැනිල්ල පටන් ගන්න තැන ලකුණු කරන්න කූණ්‍යක් ගහනවා. කූණ්‍යක් ගහලා තමයි ඔය බඩු වාස්ලා හැම වැඩ පටන් ගන්න. දැන් අපිට මේක කරන්න මොකක් හරි පදනමක් තියෙන්න ඕනේ. ඒ පදනමට තමයි මේ කර්මස්ථානය ගන්නෙ බඩේ පිම්බීම හැකිලිම කියලා. ඒක පදනම් කරගෙන අනිත් හැම ක්‍රියාවම අපි විග්‍රහ කරනවා. ඒ කියන්නේ මේ අපි මේ ජීවිතේ මොන ක්‍රියාව ගත්තත් ඔය හැම ක්‍රියාවෙම මේ පදනම තමයි තියෙන්නේ. ඔව් කොහෙ ගියත් ඔහමයි. අර මහා මොහොතෙන් කොහෙන් වතුර දෝතක් ගත්තත් ලුණු රහයිනේ. අන්න ඒ වගේ වැඩක්. එතකොට බලාගෙන ඉන්න නෑ ඒක උඩට ටිකක් සංකීර්ණයි ડોක්ටර්. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් මේ රූපය බලනවා කියලා ડોක්ටර් හිතනවානේ. දැන් ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඇහැ කියලා එකක් තියෙනවා. මේ කෝප්පේ කියලා එකක් තියෙනවා. දැන් ඔය දෙක කලිනුත් තිබ්බා. අපිට විඥානයක් එන්න කලින් ඔය දෙක පෙවුන්නේ නැහනේ. විඥානය කියන වචනේම තේරුම වෙන් කරලා හඳුනා ගැනීම. විඥාණයෙන් කරන්නේ මේ තියෙන්නේ ඇහැ, මේ තියෙන්නේ කෝප්පය කියලා වෙන් කරනවා. වෙන් කරලා පෙන්වුවට පස්සේ තමයි ડોක්ටර් මේ කෝප්පේ දකින්නේ. හරිනේ? නැත්තම් මැරිච්ච මිනිස්සුන්ට රූප පේන්නේ නැහැ. එහෙම පේන්නේ නැහැ. එතනදී අපිට පේන රූපය අපිට රූපේ පේනකොට මේ කෝප්පේ නැහැ. තේරෙනවද? කියන්නේ ඔයා ඇහෙන් මේ රූපේ බලනකොටම ඒ ආලෝකය ඇවිල්ලා ඇහැට වැදුනට පස්සේ අර ප්‍රසාද රූපයට මේ ආලෝකය ගියාමනේ අපිට පේන්නේ. අපිට පේනකොට අර දැක්ක රූපේ නැහැ. ඒ ශනිකව මේක ඉවරයි. අර බලන වෙලාවේ තිබ්බ රූපේවත් ඒ වෙලාවේ නැහැ. ඒකනේ අපි කියන්නේ ওই වයිට් බෝඩ් එකක මේ අපි පෑනක් අරගෙන මම කියලා වචන ලියනකොට පළවෙනි මයන්න ලියලා දෙවෙනි මයන්න ලියනකොට පළවෙනි මයන්න ලියපු කෙනා නැහැ. එක ගඟකට දෙපාරක් බහින්න බෑ මේ ලෝකේ. කිසිම මිනිසෙක්ට. ඇයි?
පළවෙනි මුලින්ම බහිනකොට තිබ්බ ගඟත් එතකොට නැහැ. මුලින්ම බහිනකොට තිබ්බ පුද්ගලයාත් එතකොට නැහැ. නේ? ඒ තරම් වෙනස් වීමක් මේකේ තියෙනවා. ඒ වෙනස් වීමම තමයි මේ දුක. වෙනස් වෙන්නේ නැත්නම් දුකක් නැහැනේ. නේ? ඒකයි මේ එන්නේ. ඒ කියන්නේ මේක සියුම් කාරණයක්. මේ අපි සමහර ඒවා ડોක්ටර් විස්තර කරන්න බෑ වචනේ. ඒක අපිට මේ කරලා බලන්න ඕනේ. කරලා ඔව්. එහෙම අපි ඒක කවිවල තියෙන්නේ. සිත මිස කය නැති බඹලෝ හතරකි කියලා. තියෙනවනේ. ඒවා කවිවල තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ සිව් ත්‍රිපිටකයේ කොහෙවත් සිතට කයෙන් පරිබාහිරව පවතින්න පුළුවන් කියලා තරක් නැහැ මේක. බුදුහාමුදුරෝ කියන්නේ එහෙමයි. කවුරු හරි කියනවා නම් රූපයෙන් තොරව වේදනා සංඥා රූප අපි පංචස්කන්ධය දන්නවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. වේදනා සංඥා සංකාර විඥාන කියන හතර රූපයෙන් තොරව පවතිනවා කියලා යම් කිසි කෙනෙක් මේ ලෝකෙ ප්‍රතිඥා කරනවා නම් ඒක අභව්‍යයි. නේතං ඨාණං විජ්ජති. ඒක මේ ලෝකෙ දකින්න හම්බෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ සූත්‍රයකම කියනවා. විඥානේ වෙන් වෙලා යනවා කියන එකක් නෙවෙයි නෝනා කියන්නේ. දැන් ඒක හරියට මේ දැන් කැමරාවකින් ෆොටෝ එකක් ගත්තාම දැන් මම මේ තියෙන අපිට මේ ෆෑන් එක කියලා මම කැමරාවක් අරගෙන මේකේ ෆොටෝ එකක් ගත්තා. ෆොටෝ එකක් ගත්තාම print කරන්න පුළුවන්. දැන් මේ print එකට මේ ෆෑන් එකේ මොන හරි ආවද? නෑනේ. මුකුත් මාවේ නෑනේ. ඒ වුණාට තියෙනවනේ ඒකේ ෆොටෝ එක. නේ? එහෙනම් අරකින් එන්නේ නැතුව මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඡායාව වගේ. ඒ කියන්නේ දැන් ඔයා මැරෙන්න යන දවසට අපි හිතමු ඊළඟ භවය ඔයාට දකින්න හම්බෙනවා. අපි කියන කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා. නිකන් ඡායාවක් දැනෙනවා. ඒ කියන්නේ මේ විඥාණය ගිහිල්ලා තව තැනක තව නාම රූපයක පිළිසිඳ ගන්නවා. ඒක ඊටාම ෂණිකව වෙන වැඩක්. නේ? ඒක වෙන්නේ හරියට මෙහෙමයි. ඒකට කියන්නේ මේ දකින්න කෝණය මාරු වීමක් විතරයි. ඒ කියන්නේ දැන් මම මෙතන ඉන්නකොට මම කියනවා මේ කෝප්පේ තියෙන්නේ මෙතන, ඔය නෝනා ඉන්නේ උතන. හරිනේ? මම මේ කෝප්පේ දකින්න දෘෂ්ටි කෝණය මාරු කරාම හරිද මේක මට ළඟයි, නෝනාව මට දුරයි. මම උතෙන්ට ආවම උතෙන්ට ඇවිල්ලා නෝනා මෙතෙන්ට ආවොත් නෝනාට මේක ළඟයි, මට මේක දුරයි. අන්න ඒ වගේ. ඒ කියන්නේ අර දෘෂ්ටි කෝණේ මාරු වීමක් විතරයි මේ වෙන්නේ. අපි හිතන් හිටියට මේක යනවා කියලා. ඒ කියන්නේ ආත්මය කියලා මේ භවයෙන් අනිත් භවයට යන දෙයක් නැහැ. ඔය බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නේ අහනවනේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ස්වාමීනි මේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආත්මයට මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා අහනවා. ඔය විඥාණයට ආත්මයට මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය අහන ප්‍රශ්නේ වැරදි. වැරදි ප්‍රශ්නයක් අහලා හරි උත්තරයක් දෙන්න බෑනේ. නේ? එහෙම අහන්නේ කොහොමද? දැනටවත් නැති ආත්මයක් ඔය කියන්නේ. දැනටවත් නැති එකකට මරුණට පස්සේ මොකද වෙන්නේ කියලා අහනවා. ඒක කියන්න බෑ. ඒකේ බුදුහාමුදුරුවෝ කියන්නේ නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සංචන්ති මඤ්ඤති කියලා. මේ නාම රූපයක් ඇතුළේ රිංගගෙන මිනිස්සු මේක ඇත්තක් කියලා ගන්නවා. ඒක ඇත්තටම ඇත්තක් නෑ. සරලව කිව්වොත් මේ නාම රූපයගේ තියෙන ඡායාව විඥාණය මත වැටෙන එක තමයි අපිට පේන්නේ. මම කෙනෙක් කියලා ඉන්නවා කියලා. දැන් ඔය මමය මාගේ කියලා හැඟීමක් ඕගොල්ලෝ අහලා තියෙනවනේ. අහලා තියෙනවනේ. බණට එහෙම කියන්නේ මමය මාගේ ආත්මය කියලා. අපි කියනවනේ. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. නම පාලියෙන් කියන්නේ. ඕගොල්ලෝ මොකද හිතන්නේ? මුලින් ඇති වෙන්නේ මමද, මම කියන හැඟීමද, මගේ කියන හැඟීමද? හොඳට කල්පනා කරලා කියන්න. මුලින්ම ඇති වෙන්නේ මම කියන හැඟීමද, මගේ කියන හැඟීමද? පොඩි දරුවෙක් ගැන හිතුවොත් ඔක හොයාගන්න ලේසි. පොඩි ළමයි හුඟක් කරන්නේ. මුලින්ම එන්නේ මගේ කියන හැඟීමනේ. අපි හිතන්නේ අර පිළිවෙල තියෙන්නේ මම මගේ කියලානේ. නේ? මුලින්ම එන්නේ මගේ කියන හැඟීම. දැන් පොඩි ළමයෙක් ඉපදුනාට පස්සේ මේ අම්මලා තාත්තලා මොකද කියන්නේ? එයාට මේ ලෝකේ අඳුරන්න දෙන්නේ කොහොමද? මේ ඉන්නේ වාගේ අම්මා. මේ ඉන්නේ
ඔයාගේ තාත්තා, මේ තියෙන ඔයාගේ පුටුව, මේ තියෙන ඔයාගේ මේසේ, මේ තියෙන ඔයාගේ කොට් එක, මේ තියෙන ඔයාගේ පිඟාන. හරිනේ? දැන් ඒ උපතින් මේ ළමයාට මෙලෝ හැඟීමක් නැහැ මේ මට කියලා දෙයක් තියෙනවා කියලා. නේ? හැබැයි වටේ ඉන්න අය මෙයාට අයිතියක් පවරනවා. මේක ඔයාගේ. මේ ගේ ඔයාගේ. මේ අක්කා ඔයාගේ. මේ මල්ලි ඔයාගේ. ඔක්කොම ඔයාගේ කියලා කියනවානේ. දැන් ඒ ළමයාට ඇති වෙනවා දැන් මට මොනවා හරි තියෙනවානේ. මට අයිතියක් තියෙනවා. දැන් මේව ඔක්කොම මගේ. ඊට පස්සේ මෙයාගේ කියලා ඉගෙනුවාට පස්සේ ඒවට අල්ලන්නවත් දෙන්නේ නැහනේ. අපි ඒක ගන්න හැදුවොත් අඬනවා. එහෙමනේ. දැන් එහෙම මගේ කියලා හැඟීමක් එයාට ආවට පස්සේ දැන් මට කියලා බාණ්ඩ හුඟක් මෙතන රැස් වෙලා තියෙනවා නම් මේකට අයිතිකාරයෙක් ඉන්න බෑ. කවුද අයිතිකාරයා? මම. ඔන්න එතනින් පස්සේ තමයි මම එන්නේ. දැන් මගේ කියලා බඩු ගොඩක් තියෙනවා. මම තමයි අයිතිකාරයා. දැන් මම වයසෙන් වැඩි මහල් වෙනකොට දැන් මට මොකද හිතෙන්නේ? දැන් මම ඉගෙනගෙන රස්සාවක් කරලා ධනය හම්බ කරගෙන ගෙයක් හදලා විවාහ වෙලා ළමයි ඉන්න ඔක්කොම ඉන්නවා. දැන් මට හිතෙනවා මේ මම කියලා කෙනෙක් ඉන්නවනේ දැන්. ඈ මම කියලා පෞරුෂයක් තියෙනවා. ඔන්න දැන් ආත්මයක් කියලා හැඟීමක් මෙයාට එනවා. නේ? කවුරු හරි ඇවිල්ලා මේකේ මොනවා හරි පැහැරගෙන යන්න හැදුවොත් එයාට ලොකු වේදනාවක් නෑ. ඇයි? ඒව මගේ. නේ? ඉපදෙනකොට මම හිටියෙත් නෑ. මගේ කියලා දෙයක් තිබ්බෙත් නෑ. මගේ ආත්මිකුත් නෑ. එහෙම තමයි මේ අවබෝධය. හැබැයි කල්යත්ම අර කෙලෙස් වලින් තමයි මේ ඔක්කොම එන්නේ. හැබැයි අපි ජීවිතේ අවසාන වෙලා යනකොට ඔය මුකුත් නෑනේ. ඈ මමත් නෑ. මගේ තිබ්බ වස්තුවක් නෑ. මගේ වටේ හිටපොයක් නෑ. නේ? ඒත් අර මම කියන මිත්‍යා දෘෂ්ටිය තාම තියෙනවා. එහෙනම් බුදුහාමුදුරු මුලින්ම කිව්වේ ඔය මම කියන මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න. මම නැත්තම් ඔය මුකුත් නෑනේ. නේ? මම කියලා කෙනෙක් නැත්තම් ඔය කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒකයි කිව්වේ. හරි. එතකොට ඊළඟ වාක්‍ය කියන්න පුළුවන්ද මහත්තයාට? අන්න ඕන කියන්න. සත්ත්ව సంతානේය. හරි. ඇති. සත්ත්ව సంతානෙහි ඉපදී මිනිමිදී යන නාම රූප සියල්ලම කෙනෙකුට එකවරම සොයාගත නොහැකිය. එකවරම හොයාගන්න බෑ කියලා කියනවා. හැබැයි හොයාගන්න පුළුවන්. හරි. එතකොට නාම රූප සියල්ලම කෙනෙකුට එකවරම සොයාගත නොහැකි. එහෙනම් මේ ටික ටික හොයාගෙන යන ක්‍රමයක් තමයි අපි මේ කියන්නේ. ඊළඟ වාක්‍යය කියනවා මහත්තයා. ඒවා හරි. එකෙන් කියන්නේ ඒවා අපේ මේ సంతාණයෙන්ම හොයාගන්න. ආයෙ පිටින් හොයන්න යන්න එපා. හරිද? දැන් බුදුහාමුදුරෝ මේ ලෝකේ පණවනකොට කොහෙද ලෝකේ පැනෙව්වේ? ඉමේසං භ්‍යාම මත්තකේ කලේබරි. පාලින් කියන්නේ එහෙමයි. ඉමේසං කියන්නේ මේ භ්‍යාම මත්තකේ. මොකද්ද භ්‍යාම කියන්නේ? භ්‍යාම මත්තකේ. බඹයක් පමණ වූ. භ්‍යාමය කියන්නේ බඹය. අපි කියන්නේ බඹයක් කියන මිනිමෝගොල්ලෝ දන්නවනේ. අපි කියන්නේ ඔය ලිං මයින්කොට එහෙම බඹ පාවිච්චි කරන්නේ. බඹයක් පමණ භ්‍යාම මත්තකේ බඹ මාත්‍ර වූ නැත්නම් බඹයක් පමණ වූ කලේබරේ. කලේබරේ කියන්නේ මේ ශරීරය. එහෙනම් මේ තමන්ගේ බඹයක් පමණ වූ ශරීරෙහි ඉමංච ලෝකං පඤ්ඤපේමි. ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදංච. මේ බඹයක් පමණ වූ ශරීරයේ මම ලෝකයක් ලෝකේ හට ගැනීමත් ලෝකේ නිරෝධයත් ලෝකේ නිරෝධ කිරීමේ ප්‍රතිපදාවත් මම පනවනවා කියලා කියනවා. එහෙනම් මේක තමයි ලෝකය. ඇයි මේකට ලෝකය කියලා කිව්වේ? මේ ලෝකේ තියෙන සියලුම කොටස් වල සියලුම ගුණ කොටස් මේකේ තියෙනවා. එහෙනම් අපි මේ ශරීරය තේරුම් ගත්තා නම් ලෝකේ තේරුම් ගත්තා වගේ තමයි. හරිනේ? එතකොට අපේ ශරීරයයි ලෝකයයි දෙකක් කියලා හිතාගෙන ඉන්න එක තමයි ලොකුම මිත්‍යා දෘෂ්ටිය. නේ? අපි හිතන්නේ දැන් මේ ලෝකේ හැදිලා තියෙන සියලුම බාහිර පරිසරය හැදිලා තියෙන ಜಾති තියෙනවනේ. ඒ ಜಾති වලින්මයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ම කොටසක් අපි වෙන් කරලා අරගෙන අපි හිතනවා මේක වෙනම එකක් කියලා. එහෙම නැහැනේ. එතකොට ඒ දෙක අතර වෙනස නැති වෙච්ච තැන තමයි පූර්ණ අවබෝධයටපත් වුණා කිව්වේ. ඒකයි බුදුහාමුදුරුවෝ අර බාහිර දාර්ශනිකයට කිව්වේ. ඔබ මේක තේරුම් ගත්තොත් ඔබ එතනත් නැත මෙතනත් නැත ඒ දෙක අතරත් නැත කියලා. එහෙනම් ඒ දෙක අතර නැති කරපු අවස්ථාව තමයි මේ. එන්නත්. ඒ කියන්නේ සතර මහා භූතයන්ගෙන් නම් මේ ලෝකේ හැදිලා තියෙන්නේ. අපි හැදිලා තියෙන්නේ ඒකෙන්මයි.
එහෙනම් ඒ දෙකේ අතර වෙනසක් නැහැ කියලා තේරුම් ගත්තොත් තියනවාද ආත්මයක් කියලා හැඟීමක්? නැහැනේ. ඒකයි මේ කියන්නේ. හරි. ඊළඟ එක කියත හැකිද ඔයාලට? යෝගාවචරය. හරි. යෝගාවචරය කියන්නේ භාවනා කරන කෙනා විසින් ඒ අවස්ථාවල තමාගේ සිතට හසුවන දැනෙන නාම රූපයන් ගැන භාවනා කළ යුතුයි. අන්න ඒක හරි වැදගත් ඈ. දැන් අපි හිතනවා මේ කමටහන පිම්බීම් හැකිලිම් කමටහන විතරමයි අපි භාවනා කරන්න ඕනේ කියලා. එහෙම නැහැ. මේ හාමුදුරුවෝ කියනවා ඒ අවස්ථාවල තමන්ගේ හිතට යම් රූපයක් යම් නාම ධර්මයක් අසු වෙනවා නම් ඒවා ඒ අවස්ථාවල සැලකිල්ලට අරගෙන භාවනා කළ යුතුයි. භාවනා කරනවා කියලා කියන්නේ වඩනවා කියන එක. ඒවා පිළිබඳ තියෙන අවබෝධය වර්ධනය කරගන්නවා කියන එකයි මේකේ තේරුම. හරි. ඊළඟට නෝනා කියන්නේ හරි. මොන බලන්න බඩේ පිම්බීම් හැකිලීම් දෙක බලන්නට පටන් ගන්නේ ඒ අනුසාරයෙන් රූප පරමාර්ථයේ සතු සෙවීම පිණිස. අපි මුලින්ම මේ පිම්බීම් හැකිලීම් දෙක ගැන අවධානය යොමු කරන්නේ රූප පරමාර්ථය හොයාගන්න. හරිනේ? අපි රූපය ගැන කතා කරන්නේ රූපය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් මහා භූත ධර්ම හතරක් තියෙනවා. භූත රූප හතරක් තියෙනවා. ඒවට භූත රූප කියන්නේ ඔය සාමාන්‍යයෙන් වචනෙන් භූතයෝ කියලා කියන්නේ කාටද? අපිට ඇහැට පේන්නේ නැති තේරුම් ගන්න අමාරු සත්ත්ව කොටසක්. ඒ වගේ කොටසක් තමයි මේගොල්ලෝ. තේරුම් ගන්න හරි අමාරුයි. නෑ. පාලියේ භූත කියලා කියන්නේ ඇත්තටම තියනවා කියන එක. ඒකේ විරුද්ධ වචන අභූත. අභූත චෝදනා කරන්න එපා කියනවානේ. ඒ කියන්නේ නොකරපු දේවල් වලට චෝදනා කරන්න එපා කියන එක. එහෙනම් භූත කියලා කියන්නේ ඇත්තටම තියනවා කියන අර්ථයෙන්. එතකොට භූත ධර්ම කියලා කිය අපි භූත කියලා කියන වෙන තේරුමකින්. මං කිව්වේ ඒකෙත් පොඩි සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඇයි මේ තේරුම් ගන්න අමාරුයි? පටවි ධාතුව තේරුම් ගන්න අමාරුයි. ඒ තේරුම් ගන්න ලේසි වෙන ක්‍රමයක් තමයි මේ කියන්නේ. එතකොට හරි. ඊළඟ වාක්‍ය කියනවා. ශරීරේ ඊළඟට කියනවා ශරීරයේ පිම්බීම් හැකිලියන් දෙක නැවතීමක් නැතුව නිතරම සිදුවන්නක් බැවින්. දැන් ඉතින් ශරීරය කියලා කිව්වට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ බඩ ගැන කියන්නේ කියලා. බඩේ පිම්බීම් හැකිලියන් දෙක නැවතීමක් නැතුව නිතරම සිදුවන්නක් බැවින් එහි සිහිය පිහිටුවා ගැනීමෙන් සිත නානාරම්මණයන්හි වික්ෂිප්ත වන්නට නොදී රැක ගැනීම පහසු. ඒක තේරෙනව නේද? නානාරම්මණ කියන්නේ විවිධ අරමුණු වලට. හිත නිතර දුවනවානේ. ඒක නවත්ත ගන්න ලේසිලු මේ බඩේ පිම්බීම් හැකිලිම නිතරම සිදුවෙන එකක් හින්දා. ඒකට අපි නිතරම හිත යොමු කරගන්න පුළුවන්. දැන් හිත එකඟ කරගන්න බැරි අවස්ථාවක මේ කමටහන ඕගොල්ලෝ ගාව නිතරම තියාගන්න. දැන් සාක්කුව හැමතිස්සෙම ලේන්සුවක් තියනවා වගේ ඒක ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒ වගේ මේ කමටහන වෙන වැඩක් නැති හැම වෙලාවකම අත්‍යවශ්‍ය වැඩක් නොවේද හැම වෙලාවකම කරන්න. ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. හරි ලේසි එතකොට. හරි. ඔන්න ඊළඟ වාක්‍ය කියන්න ඕන. ඊළඟ එකක් කියන්න. හරි. බඩ යනුද ප්‍රඥප්තියකි පිම්බීම යනුද ප්‍රඥප්තියකි. මම මේ ඡේදයම මම කියලා විස්තර කරන්නම්. බඩ යනුද ප්‍රඥප්තියකි පිම්බීම යනුද ප්‍රඥප්තියකි හැකිලීම යනුද ප්‍රඥප්තියකි. ඔන්න දැන් ওই තුනක් විස්තර කරා. බඩ කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි. ඒක ප්‍රඥප්තියක් කියලා කියන්නේ. රූප හතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවා වගේ පේනවා. හරිනේ? හැබැයි ඇත්තටම නෑ. මොකද ක්ෂණයක් පාසා ඉපිදිපෙද මිනිමිදි යන හින්දා. ඒ බඩ පිම්බෙනවා කියලා කියන්නේ ප්‍රඥප්තියක්. හරිනේ? හැකිලීම කියන්නේ ප්‍රඥප්තියක්. ඇයි මේ තුනටම ප්‍රඥප්තිය කියන්නේ? අපි මේක ඇහෙන් දකිනකොට ඒ පිම්බෙන බඩත් මොහොතක් පාසා ඉපිදිපෙද මිනිමිදි යනවා. ඒක බලන ඇහත් මොහොතක් පාස ඉපිදිපෙද මිනිමිදි යනවා. ඒක සිහි කරන හිත මොහොතක් පාස ඉපිදිපෙද මිනිමිදි යනවා. එහෙනම් ওই තුනම ඉපිදිපෙද මිනිමිදි යනවා නම් මේක ඇති දෙයක් නැහැ. එතකොට ප්‍රඥප්ති වල සිත පිහිටුවාගෙන විසීමෙන් පරමාර්ථය කෙසේ සෙවිය හැකිද? අන්න හොඳ ප්‍රශ්නයක්. මේ හාමුදුරුවෝ ප්‍රශ්න අහලා ඒවට උත්තර දෙන්නේ. එතකොට මේ ප්‍රඥප්ති වල ඉඳලා කොහොමද පරමාර්ථය හොයන්නේ කියලා තමයි මේ අහන්නේ.
යන ප්‍රශ්නයක් මෙහිදී මතුවිය හැකියි. දැන් මේ හාමුදුරුවන්ට මතුවෙච්ච ප්‍රශ්න තමයි අපිට මේ ප්‍රශ්න ආකාරයෙන් දෙන්නේ. පරමාර්ථය ප්‍රඥප්තියට යට වී තිබෙන දෙයකි. ඔන්න හරි වැදගත් වාක්‍යයක්. හැමතිස්සෙම පරමාර්ථය ප්‍රඥප්තියට යට වෙලායි තියෙන්නේ. හරිනේ? දැන් ගෙදරක් ගත්තොත් ගෙදර අත්තිවාරම තියෙන්නේ බිත්ති වලට යට වෙලා. අත්තිවාරම පේන්නේ නැහැ නේ. හැබැයි අත්තිවාරම තියෙනවා. අපිට පේන්නේ බිත්තියයි ගොඩනැගිලි ටිකයි විතරයි. ප්‍රඥප්තියෙහිම සැඟවී තිබෙන දෙයක්. එහෙනම් පරමාර්ථය කියන්නේ ප්‍රඥප්තියට යට වෙලා තියෙන දෙයක්. ප්‍රඥප්තියෙහිම සැඟවී තිබෙන දෙයක්. එබැවින් පරමාර්ථය සෙවීමට කල යුත්තේ ප්‍රඥප්තියම ඇවිස්සීම. ඔන්න හරි වැදගත් එකක්. ප්‍රඥප්තියම අවශ්‍යල තමයි මේ පරමාර්ථය හොයන්න වෙන්නේ. බඩ ප්‍රඥප්තියක් වුවද එහි සිහිය පීඨවාගෙන හිදීමෙන් සමාධිය හා සිහිනුවන වැඩෙන්නේ කියලා. ඔන්න ඔය ඡේදය ඔගොල්ලෝ මාක් කරලා තියාගන්න. පසු වෙලාවක පොතේ ලියාගන්න. ඔය ඡේදෙත් නිතර කියවන්න වටින ඡේදයක්. හරි, අපි පොඩ්ඩක් මාතෘකාව පොඩ්ඩක් වෙනස් කරමු. පොඩි අමතර කරුණක් මම කියන්නම්. මේ බුද්ධානුස්සතිය අහලා තියෙනවද? බුද්ධානුස්සතිය වඩනවද? මොකද්ද බුද්ධානුස්සතිය කියන්නේ? බුදුරජාන් වහන්සේගේ ගුණ සිහි කරන එක. බුද්ධානුස්සතිය කරන්න අපිට වෙන ප්‍රයෝජනෙ මොකක්ද? සද්ධාව වැඩි වෙනවා. කවුරු පිළිබඳ සද්ධාව? සද්ධාති තථාගතස්ස බෝධින් කියලා තියෙනවා. සද්ධාව ඇති වෙන්න ඕනේ බුදුහාමුදුරන්ගේ රූපය ගැන නෙමෙයි. අවබෝධය ගැන. උන්වහන්සේ බුදු වුණා. ඒ බුද්ධත්වයේ සත්‍යයි. ඒ අවබෝධය සත්‍යයි කියන ඒ සද්ධාව තමයි අපිට තියෙන්න ඕනේ. දැන් වක්කලි හාමුදුරෝ බුදුහාමුදුරුවෝ දකින්න හැදුවේ කොහොමද? රූපේ දැකලා. බුදුහාමුදුරුවෝ කිව්වා ඔයා ළඟට වෙලා කොච්චර බලාගෙන හිටියත් බුදුහාමුදුරුවෝ දකින්න හම්බෙන්නේ නැහැ. හරිනේ? ඔයාට මාව දකින්න ඕන නම් මොකක්ද දකින්න කිව්වේ? ධර්මය දකින්න. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ ධර්මය දැක්කොත් එදාට මාව දකින්න. එහෙනම් අද බුදුහාමුදුරුවෝ දකින්න බැයිද? පුළුවන්ද බැරිද? පුළුවන් නේ? බුදුහාමුදුරුවෝ ජීවත් වෙනවා සමහර මිනිස්සුන්ගේ හිත ඇතුලේ. ඒ ධර්මය දැක්කොත් මේ ධර්මයේ කියවන්න තමයි සද්ධාව වැඩෙන්නේ. සද්ධාව නැතුව කවදාවත් මේ ඉදිරියට යන්න බෑ. සද්ධා කියලා කියන එකේ තේරුම අවබෝධයෙන් යුතුව ඇතිවන කැමැත්ත. නිකන් එක නෙමෙයි. කාට හරි බය වෙලා එයාට කැමැත්තක් ඇති වෙනවා ඒකට කියන භක්තිය කියලා. හරිද? හැබැයි මේ භක්තිය කියන එක සමහර තැන්වල සද්ධාවටත් යොදාගෙන තියෙනවා සමහර ඒවා. දැන් මම පොඩි පොතක් ගෙනාව පෙන්නන්න. මේ පොත දැකලා තියෙනවද? මේක පේනවද මේ මාතෘකාව හැමෝටම? තියෙන මොකද? භක්ති ගීත කියලා නේ. භක්ති ගීත කියලා තියෙනවද? කියලා තියෙනවනේ. මේ පොත විශේෂ පොතක් ඈ. මම මේ හාමුදුරු ගැන ඔය ඇත්තන්ට කියලා ඇති. යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරු කියලා. කිව්වද? කිව්වනේ. කතා ටිකක් එහෙමත් කිව්වද? නෑ. විද්‍යාලංකාර පිරිවෙනේ. මේක මේ හාමුදුරුවෝ හිටියේ විද්‍යාලංකාර පිරිවෙනේ. හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ හිටියේ විද්‍යෝදය පිරිවෙනේ. නෑ. ඒ යගිරල පඤ්ඤානන්ද හාමුදුරුවෝ. ඒ හික්කඩුවේ සුමංගල හාමුදුරුවනේ ගෝලෙක්. ඒත් මේ ත්‍රිපිටක දරේ මහා පඬිවරයෙක්. මේ හාමුදුරුවෝ වෙනස්. දැන් ලංකාවේ ප්‍රධාන මේ ඉගැන්වීම් ධාරා දෙකක් තිබ්බා. විද්‍යෝදය සම්ප්‍රදාය, විද්‍යාලංකාර සම්ප්‍රදාය කියලා. ඔයත් අහලා තියෙනවනේ. විද්‍යෝදය පිරිවෙනයි විද්‍යාලංකාර පිරිවෙනයි මුලින්ම හැදුවා. විද්‍යෝදය පිරිවෙන පටන් ගත්තේ 1873. විද්‍යාලංකාර 1875. ওই දෙක පටන් ගත්තේ හාමුදුරු දෙන්නෙක්. විද්‍යෝදය පටන් ගත්තේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ. විද්‍යාලංකාර පටන් ගත්තේ රත්මලානේ ධම්මාලෝක හාමුදුරුවෝ. ඒ දෙනමම මේ ළඟ තියෙන ගමක හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ගේ ගෝලියෝ දෙන්නේ. මේ පොලිස් මේ මොකක් හරි කාර්යාංශයක් තියනවා නේද මේ හරි? නෑ. මේ ළඟ තියෙන මට හැමෝම නව මතක් වෙන්නේ නෑ. මම හැමෝම නව මතක් කරලා කියන්න. ඒ හාමුදුරන් ගෝලියෝ දෙන්නෙක් තමයි මේ හාමුදුරු දෙනවා. එතකොට මේ විද්‍යාලංකාර සම්ප්‍රදාය හිටපු හාමුදුරු කෙනෙක් තමයි මේ යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරු කියන්නේ. බොහොම ලංකාවේ හිටපු ප්‍රධාන පඬිවරයන් වහන්සේ කෙනෙක්. හොඳ චරිතයක්. පාලි, සංස්කෘත, සිංහල තුනම එක විදිහට දැනගත්ත හාමුදුරු කෙනෙක්. හැබැයි කිසිම උපාධියක් නැහැ. අර ඔය පඬිත උපාධිය
මැදට විතරක් ඉඳක් කරලා නැවැත්තුවා. ඒ හාමුදුරට කිසිම විභාගයක් ලියන්න බෑ. විභාගේ ප්‍රශ්න පත්‍රය දුන්නාම ප්‍රශ්න පත්‍රයේ වැරදි ටික හදලා මුද්‍රණ දෝෂ ටික හදලා පැත්තක ලියලා නැගිටලා එනවා. ඒ තරම් දැනුමක්. හරිද? ප්‍රශ්න පත්‍රය දුන්නා ප්‍රශ්න පත්‍රයේ වැරදි ටික හදනවා. ඇත්තටම ප්‍රශ්න පත්‍රයේ වැරදි. ඒ වැරදි ටික හදලා නැගිටලා එනවා. එහෙම ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ හොඳ පඬිවරේ සංස්කෘත පොත් විතරක් 20කට එහා කටපාඩම් තිබ්බා. මේ පොත ඔන්න මේ ශ්‍රද්ධාව වැඩි කරගන්න හොඳ පොතක්. මේ පොතේ තියෙනවා පාලි ගාථා 350ක් තියෙනවා. ඒකම අනිත් පිටුවේ ඒ පාලි ගාථාවේ සිංහල තේරුම තියෙන කවි 350ක් තියෙනවා. මේ පොත කියවලා තියෙනවද කට්ටිය? කවුරුත් කියලා නැහැ. මේ හාමුදුරුවෝ රැයට නිදිය ගන්නෑ. දවල්ට නිදිය ගන්න. හරිද? රැයට නැගිටලා පොත් ලියනවා. පොත් පාඩම් කරනවා. දැන් රෑ 10 විතර ඉඳන් පාන්දර 5 මාර්තර වෙනකම් වැඩ තමයි ඔක්කොම. ඒ වෙලාවට කාගෙන්වත් කරදරයක් නැහැ. කවුරුත් වෙනවද රැයට කරදර කරන්නේ? නෑනේ. ශබ්ද බද්ද තියනවද? නෑ. රැයට කවුරුවක් කරදරයක් නැහැ. මේ කවිය එහෙම හදලා තිබ්බා. දවල් නිදන රෑ නොනිදන යකා බුදිද බං කියලා. හරිද? මේ හඳුනන යක්කඩුවේනේ. යක්කඩුවේ පඤ්ඤාරාම හඳුනන. හොඳ චරිතයක්. හරිද? මේ පොත ලිව්වේ එක රැයකදී. එක රැයකදී පාලි ගාථා 350ක් ලියලා සිංහල ඒකෙම සිංහල තේරුම් 350ක් ලියන්න පුළුවන් කාටද? ලිව්වනම් මේ හඳුනන විතරයි. හරිනේ? මේ හරි ලස්සනයි මේ පාලි ඉගෙන ගන්න හොඳ පොතක් මේකේ තියෙන කියවන්න මේකේ බුදුහාඳුර පිළිබඳ ශ්‍රද්ධාව වැඩි වෙනවා. මේ ශ්‍රද්ධාවෙන්ම ලියපු පොතක්. පුදුම මේ චරිතයක් මේ හාඳුරු. මේ කිසිම උපාධියක් නැති වුණාට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපකුලපති වුණා. මේ දැනුමට සම කරන්න පුළුවන් කෙනෙක් නැහැ. උන්වහන්සේ හොඳ තර්කයක් මතු කරා. මේ සිංහල භාෂාවේ ලියන භාෂාවකුයි කතා කරන භාෂාවකුයි කියලා දෙකක් තියෙන්න බෑ. අපි එහෙම තියනව නේද? දැන් ඔය ඔගොල්ලෝ මේ ලියුමක් ලියන භාෂාවෙන් කතා කරනවද? මම හෙට එන්නෙමි. එහෙම කියනවද? නෑනේ. කතා කරනකොට කියන්නේ නෑනේ. හැබැයි ඒ අපි කතා කරන භාෂාව ලිව්වොත් එයාට දොස් කියනවා නේද? කොහොමද ලියන්නේ මේ පොත්වල එහෙම කියලා? නේ? ඒ කතා කරන භාෂාව අශාස්ත්‍රීයයිලු. ඒක එච්චර මේ සංස්කෘතික නැහැලු. ලියන භාෂාව හරි උසස්ලු. හරිනේ? එතකොට අපි කතා කරන භාෂාව අශිෂ්ට නම් ඇයි එකෙන් කතා කරන්නේ? ගැටලුවක් එනවනේ. මේ හඳුර කරන එහෙම දෙකක් තියෙන්න බෑ. මම ලියනවා පොත් කතා කරන භාෂාවෙන්. හරිද? කවුරු හරි මේක ඉන්නවා නම් අභියෝග කරන්න එහෙම බෑ කියලා. මේ ව්‍යාකරණ බැරි කෙනෙක්ද? නෑ. පාලි භාෂාවේ පරතරයට දන්න කෙනෙක්. සංස්කෘත පරතරයට දන්න කෙනෙක්, සිංහල පරතරයට දන්න කෙනෙක්. මේ හඳුරත් එක්ක වාද කරන්නත් බෑ කාටවත්. මේ හඳුර ලිව්ව ලස්සන පොත් ටිකක්. ඕනනම් අරගෙන කියවන්න තියෙනවා මිතුරන් කෙටවීම, මිතුරන්ගේ අගේ. ඒ ඔක්කොම කතා කරන භාෂාවෙන් ලියපු පොත්. හරිද? ඒ ඔක්කොම ලියන අතර මේක ලිව්වා. මේක ලිව්වේ හොඳ ලියන භාෂාවෙන්. මේකේ තියෙන්නේ එක පැත්තක මේ බලන්න මෙහෙම බැලුවාම ඔයගොල්ලන්ට පේනවා. මේ පැත්තේ තියෙනවා පාලි ගාථාවක්. මේ පැත්තේ තියෙනවා ඒකෙම තේරුම. 350ක් තියෙනවා. මේ පොතට පෙරවදනක් ලියනවා කෝදාගොඩ ඥානාලෝක හාමුදුරුවෝ. අහලා තියෙනවද? නම. කෝදාගොඩ ඥානාලෝක හාමුදුරුවෝ තමයි ඔය ත්‍රිපිටක පරිවර්තන සංගමේ සභාපති හිටියේ. හොඳ පඬිරුවණක් සිංහල හොඳට දන්නේ කෙනෙක්. ඒ හාමුදුරුවෝ මේ හාමුදුරුවන්ගේ ලියන ක්‍රමයට විරුද්ධයි. හැබැයි පඬිතෙක් වශයෙන් අගය කරනවා. උන්වහන්සේට දැනුම තියෙනවා කියලා දන්නවා. මේ හාමුදුරුවෝ පෙරවදනේ ඔක්කොම ලියලා පෙරවදනේ හොඳට මේක වර්ණනා කරලා අන්තිමට ලියනවා මේ එක වාක්‍යයක්. මෙන්න මෙහෙමයි ලියන්නේ. සියලු ඉසුරුන් පිරිපුන් ධනවතෙකු කඩමාළු ඇඳගෙන සබයට යත්මෑ හොබනේ නොවේ. හොඳ ධනවත් මිනිස්සේ කඩමාළු ඇඳගෙන සභාවකට ගියොත් මොකද වෙන්නේ? ඒක හරියන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. පඤ්ඤාරාම හිමියන් පාණ්ඩිත්‍යයෙන් පිරිපුන් බව අපි පිළිගනුම්හ. හොඳ සිංහලෙන් ලියන්නේ. උන්වහන්සේට පාණ්ඩිත්‍යයක් තියෙනවා කියලා මම පිළිගන්නවා. අපි පිළිගන්නවා. එවන් පඬිවරයෙක්ව සිට කිලුටු වචන වලින් අගනා අදහස් එළියට දීම නොවටනේ මෑ. හරිද? කිලුටු වචන වලින් මේ අගනා අදහස් එළියට දෙන්න එපා. ඒක වටින්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. මේ පොතේ ලියන්නේ. මේ හාමුදුරුවෝ ආරාධනා කරේ මේකට පෙරවදනක් ලියලා දෙන්න කියලා. හරි මේ පොතේ ලියන්නේ. එතකොට වෙද්දෙන් යන ආදී වචන අව්‍යක්ත ව්‍යවහාරවත් මුත් ව්‍යවහාර නොවේ. දැන් මේ හාමුදුරුවෝ ලියනවා වෙද්දෙන් කියලා කියන්නේ වෙන දෙයක් වෙද්දෙන් අපි යනවා කියලා කියන්නේ. එහෙමම ලියනවා මේ පොතේ.
එහෙම ලියන්න එපා. ඒක හරි කැතයි. මේ හාමුදුරු කියන්නේ. සංස්කරණයේ ලත් වචන උගතුන්ගේ ආභරණයි. හොඳට සංස්කරණය කරලා හොඳට හදලා ගත්ත වචන තමයි උගතුන්ගේ ආභරණ. සංස්කරණයේ නැති වචන වේයන් කෑ කඩමාළු වගේ. හරිද? වෙද්දෙන් යනාදී කඩමාළු ඇඳ පැළඳ ගත් විට net සිත් නොගත හැකිය. ඒ වගේ කඩමාළු ඇඳගත්තාම කවුරුත් කැමති නැහැ. කවුරුත් අගය කරන්නේ නැහැ. මේ දෝෂය වහාම පඤ්ඤාරාම හිමියන් කෙරෙන් පැනයේයයි පතම්ම. මේ දෝෂය මේ හාමුදුරුවන්ගෙන් ඉවත් වෙලායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරිද? මේ භක්ති ගීතය ඊතා අගනා කාලෝචිත නව්‍ය නිෂ්පාදනයකි. ඒ හොඳත් කියනවා මේ. හරිනේ? පණ්ඩිතාචාර්ය ප්‍රඥාරාම හිමියන්ට හැම උගතුන්ම මෙහිලා පසසති සලකම්ම. කෝදාගොඩ ඥානාලෝකස්ත විර මෙලියන්නේ. මේක ලියලා අනිත් පැත්තෙන් මේ හාමුදුරුවෝ ආයෙ පටන් ගන්නවා. කොහොමද ලියන්නේ? සමහර පඬිවරයන් පරීක්ෂකයන් ගුරුවරයන් මගේ පොත්පත්වල ව්‍යාකරණ විරෝධී ග්‍රාම්‍ය ප්‍රයෝග ඇතැයි කියන බව මට දැනගන්නට ලැබී තිබේ. එහෙම කියලා මේක ලස්සන උත්තරයක් දෙනවා. මේ මගේවා මේ නිකම් මේ පල්ලෙහා ප්‍රයෝග නෙමෙයි. මේවට හැම එකම පදනමක් තියෙනවා. ඒ හාමුදුරුවොත් එක්ක තර්ක කරන්න බෑ කාට. මේ පොත එහෙම ලස්සනයි. ඒ ඔක්කොම පැත්තකින් තියලා මේ පොත පුළුවන් නම් හොයාගන්න. හොයාගෙන පබ්ලිෂ් කරලා තියෙන්නේ විද්‍යාලංකාර ප්‍රකාශන. මේක ඔයගොල්ලන්ට මේ YouTube එකේ නේ මොකක්ද මේ මම හිතන්නේ සරසවි කීමත් ඇති. කැලණි විද්‍යාලංකාර පිරිවෙන තියෙන්නේ. ටැලිගොඩ. අන්න ඒකට කිව්වොත් නම් ගන්න පුළුවන්. මේක පොඩක් වැටුණා. ආයි. මේ මෙහෙන් තිබ්බොත් එන්නේ කන්නේ නැද්ද සත්? ඇතිනේ. ඇති. හරි. මේ පොත පුළුවන් නම් හොයාගන්න මම මේ කියන්න ඕනේ මේ ශ්‍රද්ධාව වැඩි කරගන්න මේ පොත හොඳයි කියලා. හරිනේ? නිකන් වෙලාවක් හදින වෙලාවට පොඩක් වචන හුරු වෙන්නත් එක පාළි මේක කියවන්න. මේක මේ පොඩි ළමයෙක්ට උනත් පාඩම් කරවන්න හොඳයි. හොඳ පොතක්. පොඩි ළමයෙක් ගැන කතාවක් තමයි මේකේ තියෙන්නේ. හරි ලස්සනට එහාම්රෝ අගට එනකන් හරි ලස්සනට පාළිය දන්න ශිල්ප ඔක්කොම මේකේ දාලා තියෙනවා. එක රැයෙන් මේ පොත ලිව්වේ. උන්වහන්සේ දන්න තරම් පාළි නොදන්න දෙයක් නැහැ ඉතින්. ඒ වගේ පඬිරුවනාල් බිහි වෙන්නේ නැහැ. 86 දී අපවත් වුණා. 86 අපවත් වුණා. මේ හාමුදුර ගැන තව විස්තර මම පස්සේ කියන්න. මේ දැනට මම පොඩි වෙනසකට එක්ක මේක කිව්වේ. පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවන්න. භක්ති ගීත පොතේ නම යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම හාමුදුර තමයි මේ පොත ලිව්වේ. හරි. හරි. අපි පටන් ගන්න තියෙන යෝගාවචරයක් කියන තැනින් ඉඳන් නේද? නෑ අවුවරනට කමන්නේ. ඔම් තියන්න. හරි. උලංගෙන්නේ නැහැ නැත්තම්. හරි. හරි. අපි ඊළඟට බලමු. මේකේ තියෙනවා හරි ඊළඟ වාක්‍ය නෝනට කියවන්න පුළුවන්ද? කවුද කිව්වේ අන්තිමට? ඔයා කිව්වේ නෑනේ. කියවද? ඊළඟ නෝන කියන්න. යෝගාවචරයා හට කියන. හරි ඇති. දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහුව නේද? මේ දැන් මේක කරනකොට කොහොමද අර සතර සතිපට්ඨානයම ඊළඟට පරමාර්ථ ධර්මයන් කොහොමද අපිට අවබෝධ වෙන්නේ කියලා. ඔන්න ඔතෙන් පටන් ගන්නවා. යෝගාවචරයාට සිහි නුවණ වැඩිවීමෙන් බඩය යන ප්‍රඥප්තිය අතුරුදහන් වී. දැන් මේ පිම්බීම් හැකිලීම් ගැන හිත පීඩවගෙන ඉන්නකොට සිහි නුවණ ටික ටික වැඩෙනවා. වැඩෙනකොට මොකද වෙන්නේ? බඩය කියන ප්‍රඥප්තිය අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා පිම්බීම් හැකිලීම් යන ප්‍රඥප්ති අතුරුදහන් වෙනවා. මුලින්ම බඩ කියන හැඟීම නැතුව යනවා. ඊළඟට පිම්බෙනවා හැකිලෙනවා කියන ප්‍රඥප්තිය අතුරුදහන් වෙලා පරමාර්ථ වායෝ ධාතුව වූ ඉහළ පහළ යන වේගය, සැලෙන වේගය පෙනෙන්නට පටන් ගන්නවා. දැන් අපි මේ පරමාර්ථ ධර්ම හතර ගැන කියවනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඕකේ වායෝ කියන්නේ පරමාර්ථයක්. වායෝ කියන්නේ මොකද්ද? පිම්බීම් හැකිලීම් කියන ස්වභාවය. දැන් මේ කමඨහන ගැන හිත යොමු කරන් ඉන්නකොට බඩ කියන හැඟීම නැති වෙලා පිම්බෙනව හැකිලීම කියන හැඟීමත් නැති වෙලා පෙනෙන්න පටන් ගන්නවා කියනවා වායෝ ධාතුව ඉහළ පහළ යන වේගය. ඔන්න ඒක පරමාර්ථයක් අපිට පේන්න පටන් ගන්නවා. ඇත්තටම තියෙන දෙයක්. හරි ඒකට කියනවා හිතට පේන්නේ ඇහැට නෙමෙයි. ඔව්. ඇස් අරන් හිටියා කියලා අපිට හුඟක් දේවල් ලකින්න හම්බෙන්නේ නැහැ. සමහර අය ඇස් අරගෙනත් නිදිය ගන්නවානේ. කොහොමද ඇස් අරන් නිදිය ගන්නේ? ඒතර එයාට පේනවද නැද්ද? ඇස් අරන් නිදිය ගන්නකොට පේනවද නැද්ද? ඇයි පේන්නේ නැත්තේ?
එයාගේ භවාංග පතනය වෙලා තියෙනවා. ඒ කියන්නේ හිත භවාංග සිතට යොමු වෙලා තියෙනවා. හැබැයි එකපාරට එලාම් එකක් වැදුනොත් එයාට පේන්න පටන් ගන්නවා. එයි අර භවාංග ඡේදනය වෙනවා. ඒක අභිධර්මයේ උගන්වන කතාවක්. නිකන් සරලව මතක තියාගන්න වෙන මුකුත් හිතන්නේ නැතුව අපි නිදියගෙන ඉන්න වෙලාවට ක්‍රියාත්මක වෙනවා සිතේ ප්‍රകൃතිය. ප්‍රകൃතිය කියන්නේ භවාංගය. භවයේ අංගයක් වේ සිත. වෙන මුකුත් නැති වෙලාවට අපිට හිත නවත්තන්න බෑනේ. ඇයි නවත්තන්න බැරි? අපේ ඇඟේ මේ ආහාර ජීර්ණය කරන්නේ කවුද? හුස්ම ගන්න කවුද? රුධිර සංසරණය කරන්නේ කවුද? ඒවට හිත ඕනේ. ඒ හින්දා ඒ වැඩ ටික යා කරගෙන ඉන්නවා. බාහිරය ගැන අවබෝධයක් නැහැ. ඒක තමයි කියන්නේ. හැබැයි අපි මේ පිම්බීම් හැකිලිම් කමටහන හිත යොමු කරගෙන ඉන්නකොට අර මුලින්ම බඩ කියන හැඟීම නැති වෙලා පිම්බෙනව හැකිලිම් කියන ප්‍රඥප්තියත් අතුරුදහන් වෙලා පරමාර්ථ වායෝ ධාතුව ඉහළ පහළ යන වේගය සැලෙන වේගය පෙන්වන්නට වන්නේ. හරි ඊළඟ වාක්‍යය කියන්නේ. හරි. දැන් ඔය අපි වායෝ ධාතුව ගැන කිව්වනේ. වායෝ ධාතුවේ ස්වභාවය තමයි ඉහළ පහළ යන. ඒ කියන්නේ මේ මොකද්ද? පිම්බෙන හැකිලෙන ගතිය. ඉහළ පහළ යන වේගය. එතකොට දැන් මේ ඉහළ පහළ යන වේගය කැඩි කැඩි යන්න බෑනේ. එක ප්‍රවාහයක් විදියට යන්න ඕනේ. ඒ ඉහළ පහළ යන ක්‍රියාවලිය එකිනෙකට සම්බන්ධ කරන්නේ මොකද්ද? ඔන්න ඒක පරමාර්ථයකින් සම්බන්ධ කරනවා. මොකද්ද ඒක කියනවා? ආපෝ ධාතුව කියලා. ආපෝ කියන වචනේ තේරුම වැగిරෙන, ඇලෙන, ගලා යන ගතිය කියන එක. එතකොට මේ වැగిරෙන, ඇලෙන දෙයකින් තමයි අපි යමක් සම්බන්ධ කරන්නේ නේ. දැන් ගම් එකක් ගාලා උන්නේ අපි මොනවා හරි සම්බන්ධ කරන්නේ. අපිට ඝන ද්‍රව්‍යකින් දෙකක් සම්බන්ධ කරන්න බැහැනේ. ඒකට දියරයක් ඕනේ. එතකොට මේ දියර ස්වභාවයේ වෙච්ච ආපෝ ධාතුව මගින් අර විශ්‍ර යානෝදී ඒ ගමන් වේගය ඒකාබද්ධ කරන ස්වභාවය පේන්න පටන් ගන්නවා. දැන් අර වායෝ ධාතුවෙන් ඉහළ පහළ යන වේගයක් තියෙනවා. ඒ වේගය ඒකාබද්ධ කරන්නේ මේ ආපෝ ධාතුව. හරි. ඊළඟ වාක්‍යය නෝන කියන්නේ. හරි. දැන් මේ වායෝ ධාතුවේ තියෙන පටවි ස්වභාවයක්. නේද? දැන් සුලිසුලඟක් ආවම මේ ඔක්කොම කඩාගෙන මිදගෙන යන්නේ මොකෙන්ද? මේ වායෝ ධාතුවේ තියෙන පටවි ස්වභාවය. ඒ කියන්නේ හැම පරමාර්ථ ධර්මයකම අනිත් පරමාර්ථයකිනුත් අඩු වැඩි වශයෙන් තියෙනවා. නේ? දැන් මේ කෝප්පේ ගත්තොත් මේ කෝප්පේ පටවි ආපෝ තේජෝ වායෝ කියන හතරම තියෙනවා. හැබැයි පටවි ගුණය ප්‍රකටයි. ඒක නෙමෙයි තියෙන්නේ එහෙමනේ. දැන් වතුරෙත් එහෙමනේ. අපෝගොල්ලෝ උඩක ඉඳන් වතුරකට පයින්නකොට වතුරේ ඇඟ ගැටෙනවත් එක්කම රෙදීමක් එනවනේ. ඇයි ඒ වතුරෙත් තියෙනවා පටවි ගතියක් නේ. දැන් කවට හරි වතුර එකක් ඇඟට ගැහුවොත් ඈත ඉඳන් ඇඟට වදිනකොට රිදෙනවනේ. ටිකක් රිදෙනවනේ. පටවි කියන්නේ තද ගතිය. එතකොට වායු වේගය හා පවත්නා රළු ගතිය වූ පරමාර්ථ පෘථිවි ධාතුව ඔහුට පෙනෙන්නට වන්නේ. ඊළඟ වාක්‍යය ડોක්ටර් කියන්නේ හරි. ඒ වායු වේගයත් එක්ක බැඳිලා තියෙන සිසිල් බව හෝ උණුසුම් බව හෝ ඌ පරමාර්ථ තේජෝ ධාතුව ඔහුට වැටහෙන්නට පටන් ගන්නවා. අන්න ඒකත් වැදගත්. එතකොට ඔය පරමාර්ථ ධර්ම හතර පඨවි ආපෝ තේජෝ වායු කියන හතරම මේ කර්මස්ථානයත් එක්ක දැනෙන්න පටන් ගන්නවා. දැන් මේක කොහොමද දැනෙන්නේ කියලා අපිට දැන් අහුවට උත්තර දෙන්න බෑ. කරලා බලන්න ඕනේ. කරලා බලන්න පේනවද වෙනවද කියලා. මේක එහෙම වෙන්නේ නැත්නම් මේ හාමුදුරුවෝ පොතේ ලියන්නේ නැහැ. ඒ කියන්නේ මේක වෙනවා. එතකොට ඒවා අතර පවත්නා කාය ප්‍රසාද ජීවිතිත්‍රාදී තවත් රූපද ඔහුට කල්යාත්ම වැටෙන්නට පටන් ගන්නෑ. තවත් එක එක මේ අමතර කරුණු තියෙනවා. ඒවා අපි දැනට අවධානය යොමු නොකර ඉමු. ඔය කාය ප්‍රසාදය, ජීවිතේන්ද්‍රය, කාය ප්‍රසාදය කියලා කියන්නේ මේ අපේ ශරීරයේ හැමේ අපිට යමක් දැනෙන තැන් තියෙනවානේ. ස්නායු අග්‍ර. දැන් අපිට මෙහෙම ඇල්ලුවාම හැමේ දැනෙනවානේ. කටුවකින් ඇන්නහම දැනෙනවානේ. ඒ දැනෙන්නේ ප්‍රසාද රූපයක් තියෙනවා හැමේ. ඒ ප්‍රසාද රූප කියලා කියන්නේ යම් යම් අරමුණු ආකර්ෂණය කරගන්න ස්වභාවයට තියෙන තැනට. දැන් නහයේ තියෙනවා ප්‍රසාද රූපයක්. ඒ නහයේ තියෙන ප්‍රසාද රූපේ හෙම්බිරිස්සාව හැදුනහම සෙම වලින් වැහෙනවා. එතකොට තමයි අපිට ගඳ සුවඳ දැනෙන්නේ නැත්තේ. දිවට රහ දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේ. හරිද? ඒක ප්‍රසාද රූප කියලා කියන්නේ අර අරමුණු ඇවිල්ලා ගැටෙන තැන. ඒ වගේම හැමෙත් තියෙන ඕන තරම්. හරිද? එතකොට ඒකට කියනවා කාය ප්‍රසාදය කියලා. ජීවිතේන්ද්‍රය කියන වචනේ අහලා තියෙනවා.
මේක යනකොට තමයි කියන්නේ පණ යනවා කියලා. හරිනේ? ජීවිතේන්ද්‍රය කියලා කියනවා. ඕකේ තියෙනවා කාය ජීවිතේන්ද්‍රය, චිත්ත ජීවිතේන්ද්‍රය කියලා දෙකක් තියෙනවා. එතකොට කය පවත්තන්න කයට පණ දෙන්නේ මේ ජීවිතේන්ද්‍රයෙන්. එතකොට සිත පවත්වාගෙන යන්න සිතට පණ දෙන්නේ ජීවිතේන්ද්‍රයෙන්. ජීවිතේන්ද්‍රය නැති වුනහම තමයි පණ ගියා කියලා කියන්නේ. ඇඟේ උණුසුම නැති වෙලා යන්නේ. හරිනේ? එතකොට විඥාණය ඇඟෙන් පහ වෙලා ගියාට පස්සේ විඥාණය තව තැනක ගිහිල්ලා අපි ඊළඟ භවයේ පිරිසිඳ ගත්තට පස්සේ මේ ශරීරයේ උණුසුම අඩු වෙලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ජීවිතේන්ද්‍රයට පවතින්න බෑ. ජීවිතේන්ද්‍රය කරන්නේ එක ඉන්ද්‍රියක් විදියට වැඩ කරනවා. ඉන්ද්‍ර කියන වචනේ තේරුම නායකයා කියන එකනේ. නේ? දැන් අපි පංචීන්ද්‍රිය කියලා කියන්නේ. චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇහැට නායකයෙක් ඉන්නවා. එයා තමයි පෙනීම. එතකොට ඉන්ද්‍ර කියන වචනේම තේරුම ප්‍රධානිය කියන එක. දැන් සප්තදවියනත් කියනවා ඉන්ද්‍ර කියලා. එතකොට පෙනීම නැමැති ක්‍රියාවලියේ ප්‍රධානිය තමයි ඇහැ. එහෙනම් අපි කියනවා චක්කු ඉන්ද්‍රිය කියලා. ඒ වගේ ජීවිතේ පවත්වාගෙන යන්න යම් නායකයෙක් ඕන නම් මඟ පෙන්වීමක් ඕන නම් ඒක ප්‍රධානිය තමයි ජීවිතින්ද්‍රිය. එතකොට ජීවිතින්ද්‍රිය නැති වෙලා ගියොත් ජීවිතින්ද්‍රිය උපච්ඡේදනය වුණොත් එයා මැරෙනවා. එකක් තියෙනවා. ඔක ටිකක් තේරුම් ගන්න අමාරු කතාවක්. ජීවිතින්ද්‍රිය කියන එක. ඒකට ඉන්ද්‍රිය කියන්නේ කියලා. මේ අභිධර්මයේ උගරන කතාවක්. තවත් ඉස්සරහට ගියාම තේරුම් ගන්න පුළුවන්. ඒ දැනට මතක තියාගන්න. තවත් රූපද ඔහුට කල්යත්ම වැටෙන්නට පටන් ගන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ හතර විතරක් නෙමෙයි. තවත් රූප එයාට ඉස්සරහට වැටෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාවල් බිනිබිදී ගොස් නැවත උපදනා සැටිද ඔහුට වැටෙන්නට පටන් ගන්නෑ. අපි දැන් ක්‍රියා හතරක් කියවනේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරම ක්‍රියාත්මක වෙන්නේ හැටි. වායෝ ධාතුව අපි කියනවා වේගයක් තියනවා කියලා. ඒ වේගය සම්බන්ධ කරන්නේ මොන ධාතුවෙන්ද? ආපෝ ධාතුවෙන්. එතකොට ඒකේ තියෙන රළු ගතිය මොන ධාතුවෙන් හින්දාද තියෙන්නේ? පඨවිය නේ. ඊට පස්සේ අන්තිමට කිව්වේ ඒකේ තියෙන උණුසුම් සීතල ගතිය අපිට දැනෙන්නේ තේජෝ ධාතුවෙන්. එතකොට ඒව ඔක්කොම ක්‍රියාවල්. දැන් මේ අපි මේ මිනිස්සු කියලා හිතන් හිටියට අන්තිමට තියෙන්නේ ක්‍රියා සමූහයක් විතරයි. ඇත්තටම අල්ලන්නවත් දෙයක් නැහැ. අපි මේක තියනවා කියලා හිතන් හිටියට. අන්තිමට ශුන්‍යත්වයක් තියෙනවා. මුකුත්ම නැහැ. ඒක විස්තර කරන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ අන්තිමට කියන්නේ මේ ලෝකේ ඇති වෙනව නම් ඇති වෙන්නේ නැති වෙනව නම් නැති වෙන්නේ දුක විතරයි කියන්නේ. ඔව්. නෑ සමාධියට පේනවා කියන එක නෙමෙයි නෝනා. සමාධිය කියලා කියන්නේ යහපත් සිතේ එකඟ බවට. එකඟ බව සමාධියක් දක්වා දියුණු වුණාට පස්සේ අර කලින් අපිට දල වශයෙන් වැටහිච්ච ඒවා වඩා තියුණු විදිහට පේන්න පටන් ගන්නවා. ඒකයි වෙනස. දැන් අපි භාවනා කරගෙන යනකොට අපේ පොතේම සඳහන් වෙනවා ඉස්සරහට විවිධ වේදනාවල් එනවා ඇඟේ. ඒ කියන්නේ මේ කමඨහන කරගෙන යනකොට සමහරවිට ඇඟට නිකන් ඉදිකටු වලින් අයින්නවා වගේ එකක්. ඇඟ පුරා නිකන් කුමීන් දුවනවා වගේ ස්වභාවයක් එහෙම ඇති වෙන්න පුළුවන්. ඒවට කලබල වෙන්න එපා. ඒ ඇත්තටම මේ ශරීරයේ තියෙන වේදනා. හැබැයි කලින් අපිට දැනුන්නේ නැහැ. ඇයි? අපි අවධානය අපේ ඒකාග්‍රතාවයක් තිබ්බේ නැහැ. ඒ ශරීරය තියුණු වෙන්න ඇත්තටම තියෙන ඒවල් පේන්න පටන් ගන්නවා. දැන් අක්කාච පාවිච්චි කරලා තියෙනවනේ මැග්නිෆයින් ග්ලාස් කියලා කියන්නේ. දැන් මැග්නිෆයින් ග්ලාස් එකක් පාවිච්චි කරන්නේ නැතුව අපි මේ හැම දිහා බැලුවොත් අපිට මොකුත් පේන්නේ නැහැ. හැබැයි හොඳ ප්‍රබල කාචයක් අරගෙන මෙහෙම දාලා බැලුවොත් හැමේ තියෙන පොඩි සත්තුත් පේනවා. හැබැයි සත්තු කලින් හිටියේ නැද්ද? හිටියා. ඇයි කලින් දැක්කේ නැත්තේ? අරතරන් පෙනීම අපේ දියුණුුන්නේ නැහැ. අර උපකරණයකින් බලනවා තරම්. නේ? අන්න ඒ වගේ මේ කමටහන ඉස්සරහට යනකොට ඇඟේ වේදනා යම් කැක්කුම් එන්න පටන් ගන්නවා. ඒව අලුතෙන් එනවා නෙමෙයි. ඒ තියෙන දෙයක්මයි එන්නේ. වෙනස මොකක්ද උනේ? අපේ බලන තියුණුභාවය අපි වැඩි කරගෙන. අපි හිත දියුණු කරගෙන. ඒකයි මේ වෙන්නේ. අර අපේ සේනාසනේ භාවනා කරන හාමුදුර කෙනෙක් ඉන්නවා. කාලෙත් තිස්සේ කරන කෙනෙක්. උන්වහන්සේ කියනවා රැයට භාවනා කරනකොට ඈත ගෙවල් වල කෑම හදන එක සුවඳවල එනවා. හරිද? ඈත ගෙවල් වල බිත්තර බදිනේවා, මස් බදිනේවා, ඒවත් එනවලු. කවදාවත් අපිට එන්නේ ඒවා නෙමෙයි ඒවා. ඇහෙනව නෙමෙයි. උන්වහන්සේ කියනවා ඒකාග්‍රතාවයක් වැඩි දියුණු කර ගන්නකොට ඈත ගෙවල් වල තියෙන ශබ්ද එමෙ ඇහෙන්න පුළුවන්. ඇයි? අපේ හිත එකඟ වෙනවනේ. හිත එකඟ වුණාම. අන්න ඒ වගේ.
සත්‍ය වූ අනිත්‍ය දර්ශනය ඇතිවන්නේ ඒ රූප ඉපිද බිනි බිනි යන සැටි තමාටම පෙනෙන්නට පටන්ගත් පසුවේ. එහෙනම් අපි කවුරු මොනවා කියලා දුන්නත් මේක අනිත්‍යයි කියලා ඒක සම්පූර්ණ අවබෝධයක් නෙමෙයි. තමන්ටම පේන්න ගත්ත දවසට තමයි සම්පූර්ණ අවබෝධය ලැබෙන්නේ. දැන් කාලාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ. ගුරුවරයා කිව්ව පළියට, පොත්වල තිබ්බ පළියට, සම්ප්‍රදායෙන් ආව පළියට මේක බොහොම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කිව්වේ. ඒ හින්දා මම මේක පිළිගන්නවා. එහෙම පිළිගන්න එපා. යමක් තමාගේ අවබෝධයෙන්ම තේරුණා නම් මේක කුසල ධර්මයක්, එක්ක මේක අකුසල ධර්මයක් කියලා අන්න එදාට හරියට තේරුම් ගන්න. ඕක අපි කොච්චර කිව්වත් Tamanට තේරුම් යනකම් මේකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. බුදුහාමුදුරු කිව්වේ. බුදුහාමුදුරු දේශනා තියෙන්නේ ඒහි පස්සිකෝ කියලානේ. ඇවිල්ලා බලන්න. නැතුව භක්තියෙන් අදාහ ගන්න කියලා නෙමෙයි. බුදුහාමුදුරු කිව්වත් ගන්න එපා කියලා කිව්වා. ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බැලුවට පස්සේ මං ගැන භක්තියක් තිබ්බත් එකයි නැතත් එකයි. ඕගොල්ලෝ දැක්කනේ. දැක්කට පස්සේ ආයේ මම ඕනේ නැහැ. නේ? අන්න ඒ වගේ කතාවක් බුදුහාමුදුරු දේශනා කළා. නෑ ඒ යන්න තව දියුණු කරන්න ඕනේ. දැන් අපි බණ අහලා යම් අවබෝධයක් ගන්නවනේ. ඒ අවබෝධයෙන් අපිට තේරෙනවා ඇත්තටම කරන්න ඕනේ මේකයි කියලා. හැබැයි අපි ඒක තාම කරලා නෑනේ. අපි කරලා යන මට්ටමේ බොහොම ප්‍රාථමික අවධියක ඉන්නේ. ඔයගොල්ලෝ විතර නෙමෙයි මමත් එක්ක. එතකොට අපි එහෙම ප්‍රාථමික අවධියේ ඉන්නේ. අපිට මේ ලොකු හදිස්සියක් තියෙනවා මේක කරගන්න. ඒ හදිස්සිය එකපාරට කරන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා. අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. අනුපූර්ව කියන්නේ ටික ටික කරන්න ඕන එකක්. නේ? මේ අනන්ත සංසාරෙ මෙච්චර කල් සංසරණය වෙච්ච කෙනෙක්ට නිස්සරණය එකපාර කරන්න බෑ. නේ? එකපාර කරන්න බෑ. හැබැයි ටික ටික කරන්න ඕන. දැන් අපි તો මේ භවයේ ඔයා මේ ඔයාට මේ භවයේ සෝවාන් වෙන්න බැරි වුණොත් ඔයා මේ ජීවිත කාලෙම කරේ බණ අහන එකයි, පොත් කියවපු එකයි, මේ භාවනා කරන්න උත්සාහ කරපු එකයි කියලා. ඒක අපතේ ගියේ නැහැ. ඒක අපතේ යන්නේ නැහැ කවදාවත්. ඊළඟ භවයේ හරි ප්‍රයෝජනට එනවා. තමන්ගේ සංසාර පුරුද්දක් විදිහට හරියනවා. එතකොට ඔයා ඊළඟ භවයේ පටන් ගන්න ඔයා මෙහෙන් නවත්තපු තැනින්. ආයෙ මුල ටික කරන්න ඕනේ නැහැ. ඒකනේ පොඩි කාලේ ඉඳන් සමහර අය මේ ධර්මයට යොමු වෙන්නේ. පොඩි කාලේ ළමයි. ඔය හුඟා ප්‍රකට හාමුදුරුවෝ අවුරුදු 9න් 10න් මහාන වෙච්ච අය. නේ? ඒගොල්ලන්ට කවුද කිව්වේ මහාන වෙන්න කියලා? ඈ? මහාන වුණාට පස්සේ මේ ප්‍රතිපත්තිය මෙහෙම පුරන්න කියලා කවුද කිව්වේ? කවුරුත් කිව්වේ නැහැ. ඒගොල්ලෝ කලින් මොන හරි යම් ප්‍රමාණයක් දැනගෙන හිටපු අය. අපිට තේරෙන්නේ මේ මුලින් ඉඳන් පටන් ගත්තා. ඇයි අපිට බැරි? කියලා එහෙම මේ අපි මේ අධෛර්යමත් වෙන්නත් හොඳ නැහැ. මේක තාම කොච්චර උත්සාහ කරනවා මේක හරියන්නේ නැහැ. එහෙම කරන්න එපා. අපිට පොඩි තාම සුළු මොහොතකින් අවබෝධයක් එන්න පුළුවන්. හිතා ගන්න බැරි අවබෝධයක් එන්න පුළුවන්. පංච උපදස්කන්ධ හදනවා කියලා කියන්නේ. නෑ නෑ මෙහෙම එකක්. ඒක නෝනාය අහන්නේ සංකාර ගැන අහන්නේ. සංකාර කියන්නේ එකතු කිරීමනේ. ඔයගොල්ලෝ සංස්කරණය කියන වචනේ අහලා තියෙනවනේ. දැන් නාට්‍යයක් බලනකොට තියෙනවනේ සංස්කරණය අහවලා කරා කියලා. සංස්කරණය කියලා කියන්නේ අදාළ ඒ කොටස් ටික එකතු කරලා එක පිළිවෙලකට හදලා දෙන්නේ යා. හරිනේ? සංකාර කියන වචනේ තේරුමත් ඒකයි. රැස් කිරීම. රැස් කරලා ගොනු කරලා එකට තියාගෙන ඉන්නවා. එකතු කර ගන්නවා. සංස්කාර. සංස්කාර යටි තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. ඔතන නෑනේ කුසලාභි සංකාර කියලා එකක්. නේ? එහෙනම් එතනක් පේනව නේද? පුඤ්ඤ කුසල කියන දෙකක් කියලා. නේ? පින් රැස් වෙනවා. කුසල් රැස් වෙන්නේ නැහැ. කුසල් කරන්න ලෝභ දෝෂ මොහ අඩු වෙනවා. තමන් නිවන පැත්තට යොමු වෙනවා. පින් කරන්න
සමහර කට්ටියගේ ලෝභ දෝෂ මොහ වැඩි වෙනවා. මේ තමන්ගේ සැප ලබන හැකියාවත් වැඩි වෙනවා. ඒ කියන්නේ සසර දික් වෙනවා. පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ ඔගොල්ලෝ සිත කය වචනයෙන් යම් හොඳ වැඩක් කරනවා නම් හොඳ වැඩක් කරලා යමක් බලාපොරොත්තු වෙනවා නම් මේකෙන් මට ලබන ආත්මේ මෙහෙම සම්පත් ලැබේවා කියලා බලාපොරොත්තු වුණොත් ඒක පුඤ්ඤාභි සංකාර. ඔගොල්ලෝ එකතු කරගන්නවා නේ. දැන් මේ ආත්මේ ඔගොල්ලෝ පන්සලකට දානයක් දීලා කල්පනා කරොත් මට මේ වගේ 10 ගුණයක් ඉදිරියට ලැබෙන්න ඕන කියලා ඔගොල්ලෝ රැස් කරගත්තද නැද්ද? රැස් කරගත්තා. ඒකේ ප්‍රතිවිපාකේ ඒකේ විපාකේ ලැබෙන්න ඔයගොල්ලෝ ආයි ඉපදෙන්න ඕනද නැද්ද? ඉපදෙන්න ඕනේ. ඔයගොල්ලෝ සුගතියක උපදී. උපදීලා තව මේ ධන සම්පත් ලබයි. ඒ පුඤ්ඤාභි සංකාර. ඒ සසර දික් වෙනවද අඩු වෙනවද? දික් වෙනවා. ඊළඟ එක සංකාරය තමයි අපුඤ්ඤාභි සංකාර. පව් කරොත් ඔයගොල්ලෝ මේ භාවයේ පුළුවන් තරම් සත්තු මරුවොත් ඒකේ විපාකේ විඳින්න ඔයගොල්ලෝ ආයි ඉපදින්න ඕනද නැද්ද? එහෙනම් සසර දික් වුණාද නැද්ද? ඒවත් එකතු කරගන්න එකනේ. එකතු කරගන්නේ. මොනවද ඊට ආනෙන්ජාභි සංකාර? ආනෙන්ජ කියන්නේ මොනවද? රූප අරූප ධානවලට. කෙනෙක් ධානයක් ලබලා දැන් මම තුන්වෙනි ධානයට පැත්තලා මම හිතන් ඉන්නවා මේ ධානය හරි ප්‍රසන්නයි. මම මේකෙම ඉන්නවා දිගට. කියලා මුළු ජීවිත කාලයක ඉන්නවා. ඒකෙල ඉඳලා ඒ ධානයෙන්ම මැරිලා ගිහිල්ලා උපදිනවා බඹලෝ. බඹලෝ අවුරුදු කෝටි ගාණක් ඉන්නවා. ධාන සුවයෙන් ඉන්නවා. හරිනේ? හරි සුවයි. හැබැයි සංසාරේ ඉවරද? ඒ කාලේ ඉවරුනාට පස්සේ එයා ආපහු ඇවිල්ලා නිරිසතෙක් කියලා උපදින්න බැරිද? පුළුවන්. එහෙනම් ඒවත් රැස් කිරීම නේද? ඒවෙත් සසර දික් වෙනව නේද? එහෙනම් ඔය තුන තමයි සංස්කාර. එහෙනම් සංස්කාර කරන්න අපි උපාදානෙ දිනු කරනවා. එහෙනම් මේ පංචස්කන්ධය හොඳයි. පංච උපාදානස්කන්ධය නරකයි. ඒ කියන්නේ කුසල් ගැනනේ. නිවන අරමුණු කුසල් කියන වචනේ කොහේ හරි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරා නම් ඒ පාවිච්චි කරේම කුසලතාවය ගැන කියන්නේ. ඇත්තම කුසලතාවය තමයි ලෝභ දෝෂ මෝහෙන් තොරව Tamanට තියෙන දේ අත්හරින්න පුළුවන්. ඒක තමයි කුසලතාවය. එහෙනම් කොහේ හරි බුදුහාමුදුරුවෝ කුසල කියන වචනේ පාවිච්චි කරන්නෙම නිවනට සම්බන්ධව. නේ? අඤ්ඤා ලාභූපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී කියලා කියනවානේ. ලාභ ලබනම එකක්. ඒක තමයි පින් කරන එක. අඤ්ඤා නිබ්බානගාමී. නිවන් මඟ තව එකක් කියලා කියනවා. එතකොට ඒකයි මේ කියන්න උත්සාහ කරන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධයක් තියෙනකන් තමයි අපි ඊළඟ භවයක උපදින්නේ. හැබැයි උපාදානේ නැති කෙනාට තියෙන්නේ පංචස්කන්ධය විතරයි. පංචස්කන්ධයක් තිබ්බ කියලා ඊළඟ භවයක් හැදෙන්නේ නැහැ. උපාදානයක් තියෙන. උපාදානය කියන්නේ මොකක්ද? අල්ලා ගැනීම. ඇලෙන එක. නේ? යමකට ඇලෙනවා. අපිට ඇලෙන්නෙම ලෝභයෙන්. ලෝභය කියන්නේ තණ්හා. අපි ගාලා තියෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ওই තුනෙන් තමයි ඇලෙන්නේ. එහෙනම් තණ්හාවයි අවිද්‍යාවයි නැති කරපු තැන සියලුම දුක්ඛ ස්කන්ධය ඉවරයි. එහෙනම් තණ්හාව නැති කරගන්න ප්‍රතිපදාව තමයි මේ කරන්නේ. එහෙනම් මේ අපි මේකෙන් උත්සාහ කරන්නේ ඉගෙන ගන්න මේ නැවත මේ ත්‍රිලක්ෂණය තමයි මේ පුරුදු කරන්නේ. අනිත්‍ය ස්වභාවය, දුක් අනිත්‍ය හින්දා දුකයි, අනිත්‍ය නම් දුක නම් මේක මමයේ මාගේ කියලා ගන්න දෙයක් නෑ කියන තැන තමයි මේ ඉන්නේ. හරි. එතකොට ඊළඟ ඡේදය කියවලා මම අවසන් කරන්නම්. මේ ඊළඟ ඡේදෙත් හරි වැදගත්. ඒකත් මම කියන්නම්. බඩෙහි පිම්බීම හැකිලීම් දෙකෙහි සිහිය පිහිටුවාගෙන ඉන්නා යෝගාවචරයාට කල්යාමෙන් මුළු සිරුරම නිතරම සැලමින් පවත්නා සැටිත් රූප ඉපිද මිනිමිනී යන සැටිත් උතුරන බත් සැලියක් දෙස බලා ඉන්නා කෙනෙකුට පෙන මතුවේවි බිනිබිනී යන සැටි පෙනෙන්නාක් මෙන් මුළු සිරුරේම රූප ඉපිද මිනිමිනී යාම පෙනෙන්නට වන්නේ. එක්කෝ මේ හාමුදුරුවෝ මේක දැකලා ලියනවා මේ. එක්කෝ අර පොතේ තිබ්බ එකක් ලියනවා. ඔය දෙකෙන් කෝක වුණත් මේක ඇත්ත වෙන්න ඕනේ. මම දැකලත් නැහැ හොඳේ. ඉතින් මේක අපි හිත දියුණු කරලා බලමු. මේක වෙනවද කියලා. මොකක්ද මේ කියන්නේ? ඔව්. රූප අපි කියන්නේ රූප කලාප හතරක් රූප කියලා ಜಾති හතරක් අපි කියවනේ මහා භූත රූප කියලා. පඨ වියාපෝ තේජෝ වායෝ. ඔය රූපයන් ඉපිද මිනිමිනි යන හැටි හිතට පේන්න ගන්නවා. ඇහැට නෙමෙයි. ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේනවා නම් අපිට මේ නිකන් බලන් ඉන්නකොට පේන්න ඕනේ මේවා. කැඩි කැනේ මිනිමිනි යනවා කියලා. එහෙම පේනවා නම් මෙච්චර ධර්මයේ ඉගෙන ගන්න ඕනෙත් නැහැ. නේ? එහෙනම් කිසිම මිනිස්සෙක් කිසිම වැරද්දක් කරන්නේත් නැහැ. නේ? තමන්ම ඉපදි මොහොතක් පාසා මැරෙනවා තමන්ට පේනවනේ. ඒක පේන්නේ නැහැ. එතකොට මේ බඩේ පිම්බීම හැකිලීම් දෙකේ සිහිය පිහිටුවාගෙන ඉන්නා යෝගාවචරයාට සිහිය පිහිටුවගෙන ඉන්නකොට බඩේ පිම්බීම හැකිලීම් ගැන
කල් යාමෙන් මුළු සිරුරම නිතරම සැලමින් පවත්නා හැටිත්. මොකද මේ සැලමින් පවතිනවා කියන්නේ? ඔව්. දැන් මේ ඇඟේ තියෙන හැම අංශුවක්ම හැම මොහොතකම ඉපදෙනවා බිඳිනවා නම් ඈතට පේනවා හරි ළඟට පේනවා හරි මේක සැලෙන ගතියක් තමයි අපිට පේන්නේ. ඔව් ඔය කියන්නේ සංඛ්‍යාතයක් ගන්නවා කියන්නේ. ඔව්. ඔව් ඒ කියන්නේ ඊටාම ඒ කියන්නේ හිතේ වේගය ගැන කියන්නේ. දැන් ඔය ඔතන නාම ධර්මයක් තියෙනවා රූප ධර්මයක් තියෙනවනේ. සිතේ ගත්තා මේ මනුෂ්‍ය රූපය ගත්තාම බඩ ගත්තාමත් මේකේ නාම රූප ධර්ම දෙකම තියෙනවා. රූප ධර්ම නාම ධර්ම හුඟක් වේගයෙන් ඉක්මනට බිනිබිනී යනවා. ඒව පේන්නේ නැහැ හැට ලේසියෙන්. හැබැයි මේ රූප ධර්මය මේ හිතින් බලාගෙන ඉන්නකොට පේනවා කියලා. මේ කැඩි කැඩි බිනිබිනී ඉපදී බිනිබිනී යන හැටි පේන්න ගන්නවා කරන හිතට. ඇහැට නෙමෙයි. හරිද? එතකොට එහෙම බිනිබිනී යනකොට සැලමින් පවත්නවා කියලා. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ දැන් තියෙන ටීවී නෙමෙයි. කලින් ටීවී මතකයි නේද? බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී දැකලා තියෙනවනේ. channel මාරු කරලා තියෙනවනේ. channel එකක් අහුවෙන්නේ නැති වෙලාවට ස්ක්‍රීන් එක කොහමද? දැකලා තියෙනවද? පොඩි තිත් වගේ ඒවා. ඇති ඉක්මනට ඇවිල්ලා බිඳිලා යනවා. දැකලා තියෙනවනේ. නිකන් දල වශයෙන් හිතා ගන්න ඔහොම එකක් කියලා. ඒකෙත් ඒ හැම අංශුවක්ම හැම මොහොතකම ඉපිදීපද මිනිමිදී යනවනේ. ඒක තියන්න. හරිද? ඒක කමන්නේ. ඔව් තියන්න. අවුවාවට කමන්නේ. එතකොට මේ ඒකයි මේ කියන්නේ සැලමින් පවත්නවා කියන. සැලමින් පවත්නා සැටිත් රූප ඉපිද මිනි යන සැටිත්. හරිද? එතකොට මේ සැලමින් පවත්න එක අපිට දැනෙන්නේ ඇයි? රූප ඉපිද මිනි යන හැටිත් අපිට දැනෙන්න ගන්නවා. ඒ හින්දා. මොකක් වගේද? උතුරන බත් සැලියක් දෙස බලා ඉන්නා කෙනෙකුට පෙන මතුවේවි බිනිමිනි යන සැටි පෙනෙන්නාක් මෙන්. උතුරන බත් සැලිය දැකලා තියෙනවනේ. ඒකේ මතු පිට පෘෂ්ඨය ගැන හිතන්නකෝ. ඒකෙත් අපිට පේනවා නේද උඩට බුබුලක් ඇවිල්ලා බිඳිලා යනවා. ශනිකව බිඳිලා යනවා. ඊට වඩා හුඟක් වේගවත් මේක. ඊට වඩා හුඟක් වේගවත්. හැබැයි ඒ විදිහට කියලා මේ උදාහරණයක් වශයෙන් කියන්නේ. එතකොට මුළු සිරුරේම රූප ඉපිද බිනිමිනී යාම පෙනෙන්නට වන්නේ. එක තැනක නෙමෙයි මුළු සිරුරෙම පේන්න ගන්නවා. දැන් එහෙම එකක් පේන්න ගත්තොත් අපිට මොනවද හිතෙයිද? සමහර අය බය වෙයි නේ. හිතෙන් පේන්නේ ඇස් දෙකෙන් පේන්නේ නැහැ. හිතෙන් පේන්නේ. මේවා පෙනිච්චා ඉන්නවනේ. මේ පෙනිච්ච කෙනෙක් තමයි මේක ලියන්නෙත් මම හිතන්නේ. රේරුකාණි සන්දිවල හාමුදුරුවෝ. මේ එතකොට හිත භාවනා කරන කෙනාට හිත දියුණු වෙන අවස්ථා තියෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. මේ මම අර කැඳ කෝප්පයක් ගැන කතාව කිව්වේ නෑනේ. රේරුකාණි සන්දිවල හාමුදුරුවෝ මහානායක හාමුදුරුවෝ ඇස් පේන්නේ නැති කාලේ අවුරුදු 83 ඇස් පේන්නේ නැතුව ගියා. මේ ඒ කාලේ ඉතින් දුර ඉඳන් මිනිස්සු එනවා නායක හාමුදුරුවෝ බලලා යන්න. ඉතින් ඇවිල්ලා මේ දානමාන දීලා උපස්ථාන කරලා යන්න එනවා. ඉතින් එක දවසක් බස් එකකින් ආවලු දස්සිල් මාතාව දෙනමකුයි තව වන්දනා නඩේකුයි දුර ඈත ඉන්නවා. මේ මහානායක පොත් එහෙම කියවල හවස කාවලු ඒගොල්ලන්ට ඕනේ හවස පන්සලේ නැවතිලා ධර්මශාලාවේ නැවතිලා උදේම කැඳ උයලා කිරිබත් උයලා දානයක් පූජා කරලා වැඳලා කරලා යන්නයි ආවේ. ඉතින් රෑ ඇවිල්ලා ධර්මශාලාවේ වාඩි වෙලා මේ ඉඳියගෙන මේ උදේම අර දස්සිල් මාතාව හොඳ කැඳ කෝප්පයක් හදාගෙන වීදුරුවකින් වහගෙන ඇවිල්ලා මේ ආවා සීමාවේ දොර ගාව ඉන්නවලු. දැන් මේ නායක හාමුදුරුවෝ ඉතින් අර අවසරයක් නැතුව ඇතුළට එන්න බැහැනේ. ඉතින් ඇවිල්ලා උගුර හැම පෑදුවලු. මේ පෑදුවලට කවුරු හරි ඇතුළේ ඉන්නවද දන්නේ නැහනේ. ඇවිල්ලා බලනකොට. ඉතින් උගුර හැම පාදලා මේ ඇතුළට එන්න හදනකොටම නායක හාමුදුරුවෝ මහානායක හාමුදුරුවෝ ඇතුළේ ඉන්නවනේ. ඔය කැඳේකට ලුණු දාලා නැහැ නේද? කියලා ඇහුවලු. එතකොටලු මතක් වුණේ ඇත්තනේ දැම්මේ නැහනේ කියලා. එහෙමම ගියාලු ටක් ගාලා ලුණු ටිකක් දැන් බයෙන් දැන් යන්නේ. මේ හාමුදුරුවෝ කොහොමද දන්නේ ලුණු දාලා නැහැ කියලා? ඇස් දෙක පේන්නේ නැහැ. එහෙනම් කොහෙන්ද දැක්කේ? ප්‍රශ්නයක් එනවනේ. ඇත්තටම ලුණු දාලා නැහැලු. ඇත්තටම දාලා ටක් ගාලා ගිහලා ලුණු ටිකක් දාලා අරගෙන ඇවිල්ලා භක්තිය දෙගුණ වුණාලු. හරිද? ඇවිල්ලා පූජා කරලා ගියාලු. ඒක කතාවක්. නේ? අපේ නායක හාමුදුරුවෝ කියපු කතාවක්. අජි ආපුවම එකයි යන එකසර අපි යද්දි දොල්ලා. තව තියෙනවා කතා මේ නායක හාමුදුරුවෝ
දවසක් මහතුරු දෙන්නෙක් ඇවිල්ලා ෆොටෝ මේ කතා කරන්නේ. කතා කරන අතරතුර නායකම ඇස් දෙක පේන්නේ නැහනේ. එක්කෙනෙක් හිමීට ගත්තලු ෆොටෝ එකක්. ෆොටෝ එකක් අරගෙන දැන් ඊට පස්සේ අපේ නායක හඳුරු ආවට පස්සේ උපස්ථාන කරන නායක හඳුරු ඇවිල්ලා නායක හඳුරු කිව්වලු නායක හඳුරුනේ අපි මේ නායක හඳුරුනේ පොඩ්ඩක් අහන්නකො ෆොටෝ එකක් ගත්තට කමක් නැද්ද කියලා. එතකොට නායක හඳුරු අහනවලු මේ මහානායක හඳුරුනේ මේ මහත් එක්ක අහනවා මේ ෆොටෝ එකක් ගත්තට කමක් නැද්ද කියලා. ඇයිතින් ඔය එකක් ගත්ත ඉස්සෙල්ලා. එස් පේ නැති එක්කෙනා දන්නවා ෆොටෝ එකක් ගත්තා කියලා කලින්. ඒතර ඔක්කොම hina ගියාද ඉතින්. කොහොමද මේ හඳුරු දන්නේ කියලා. හරිද? ඉතින් මේ ඒ වගේ කතා තියෙනවා. මම කියන්නේ මේ උදාහරණයක් වශයෙන් කිව්වේ මට හරියටම කියන්න බෑ. උන්වහන්සේ හිටියේ කොයි මොන වගේ තත්ත්වයකද කියලා. එහෙම කියන්න මමත් ඒ තත්ත්වයකට ඉන්න බෑ. හැබැයි ඉතින් මේ කියපු කතා වලින් යම් අධිගමයකටපත් වෙච්ච කෙනෙක් කියලා මිනිස්සු විශ්වාස කරනවා. එච්චරයි අපිට කියන්න පුළුවන්. ඉතින් මම කියන්න අදහස් කරේ මේවා කරනකොට හිතේ තියෙන අර තීක්ෂණ භාවය වැඩි වෙනවා. අර ඒ හින්දා තමයි මේ මුළු ඇඟම අර බත් හැලියක් නටනවා වගේ පේන්න පටන් ගන්නේ. එතකොට නාමයන්ගේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම පහසුය. ඔන්න කියනවා. නාමයන්ගේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම පහසුය. අපහසු රූපයන්ගේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. ඔගොල්ලන්ට ඒක තේරෙනවද? මේ කියන කතාව. නාමයන් දැන් මම කිව්වා නාමය ඉතා වේගයෙන් බිනිබිනි යනවා කියලා. හැබැයි නායක හඳුරු කියනවා නාමයන්ගේ තේරුම් ගැනීම ලේසි කියලා. ඇයි ඒ? රූපයන්ලු අමාරු. ඒක අනිත් පැත්තනේ හරනම් වෙන්න ඕනේ. රූපයන් කියන්නේ මේ වැඩි වේගයකින් නැතුව ටිකක් අඩු වේගයකින් ඉපදෙමින් යන්නේවනේ. අපිට මේ රූපයන් පේනවනේ. මේ තියෙන රූපේ පේනවා. හැබැයි අපිට රූපයන් තේරුම් ගන්න අමාරු. ඇයි? නිකන් ඔයගොල්ලෝ හිතන්නේ මොකක් කියලාද හේතුව? ඔව් ඒක තමයි රූප. හැබැයි ඒ පටවියාපෝ තේජෝ ආයෝ අපිට S2කට පේන හින්දා පටවි රූපය හරිය S2කට පේන හින්දා මේ මෙහෙම එකක් තියෙනවා කියලා පේන්නේ. අපි දන්නේ නැහැනේ. ඔව් ඒකත් අපි එහෙමත් කියත හැකි. ප්‍රධාන හේතුව මේකයි. දැන් මේ නාම රූප තේරුම් ගන්න යන්නේ මොකෙන්ද? සිත මොන ධර්මයක්ද? සිත නාම ධර්මයක්ද රූප ධර්මයක්ද? සිත නාම ධර්මයක්ම කියන්නත් බෑ. හැබැයි නාමයට කිට්ටුයි. රූපයට වැඩිය නාමයට කිට්ටුයි. හරිනේ? මේ ලෝකේ නාම ධර්ම තියෙන පහයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර විතරයි. සිත නාම ධර්මයක් නෙමෙයි. ඇයි සිත නාම ධර්මයක් නෙමෙයි කියන්නේ? පංචස්කන්ධයේ කොහොමද තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. නේ? එතකොට සාමාන්‍ය ව්‍යවහාරයේ ඕක වෙන් කරන්නේ කොහොමද? රූප එකක්, ඊතුරු ධර්ම හතර නාම ධර්ම කියලා. කොහොමද වෙන් කරන්නේ? ඊතුරු ධර්ම හතර නාම ධර්ම නම් ඒ ධර්ම හතරෙන් එකක් විඥානය නේද? විඥානය කියන්නේ මොකේද? එහෙනම් සිත නාම ධර්මයක් වෙන්න බෑනේ. සිත නාම ධර්මයක් නම් ආයේ වෙනම සිත කියලා වෙන් කරන්න ඕනේ නැහැ නේද? දැන් ඔයත් පටිච්චසමුප්පාදය ඉගෙන ගන්නකොට කියනවා නේද විඥානපච්චය නාම රූපං කියලා. නේ? විඥානය නිසා නාම රූපය තියෙනවා කියලා. විඥානය කියන්නේ මොකේද? හිතට. ඒතකොට නාම රූප කියන්නේ නාම රූප වලට. ඉතින් විඥානය කියන්නේ නාම රූපේ නම් දැන් විඥානය කියන්නේ නාම ධර්මයක් නම් ආයේ විඥානපච්චය නාම රූපං කියන්න ඕනේ නැහැ නේ. අර නාම කියන කොටස විඥානය ඇතුළත් නේ. නේ? එහෙනම් මතක තියාගන්න ඕනේ විඥානය කියලා කියන්නේ නාම ධර්මයක් නෙමෙයි. මම නෙමෙයි කියන්නේ සරුත් හාමුදුරුවෝ. සරුත් හාමුදුරුවෝ සම්මාදිට්ඨි සූත්‍රයේ කියනවා කතමංචාවසෝ නාම. මොකක්ද ඇවැත්නි නාමය කියලා කියන්නේ? වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ. ඉදං උච්චතාවසෝ නාම. ඔන්න මහණෙනි නාම ධර්ම. ඔච්චරයි නාම ධර්ම තියෙන්නේ. හොඳට මතක තියාගන්න නාම ධර්ම කියලා කියන්නේ යමක් නම් කරන්න ඕන කාරණා පහ. ඕනම දෙයක් නම් කරන්න අපිට ඕන කාරණා පහ. මොනවද ඕනේ? වේදනාව අපි දකින්න ඕනේ. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනා සංඥා චේතනා කියන එක දන්නවනේ. පස්ස කියන්නේ අපි කියන්නේ ස්පර්ශය නෙමෙයි. ඇසයි රූපයයි චක්කු විඥානයයි. ඒ තුන එකට සම්බන්ධ වීමට කියනවා පස්ස කියලා. ඒකයි මානසිකාර. ඒ පිළිබඳ සිතින් මෙනෙහි කිරීම. ඔන්න ඔය කරුණු පහෙන් තමයි අපි යමක් නම් කරන්නේ. නම් කරන්න ඕන කාරණාවලට කියනවා නාම ධර්ම කියලා. හැබැයි විඥානයේ නාම ධර්මයක් නෙමෙයි. විඥානයේ නාම ධර්මයක් නම් විඥානපච්චය නාම රූපං කියන්න බෑ. නේ? නාමයට විඥානය ඇතුළත් නම්
ආයේ විඥානය නිසා නාම රූපේ ඇති වෙනවා කියලා කියන්නේ බැහැනේ. අන්න ඒ හින්දා. ගාක් පටල ගන්න තනක් ඔය. ඒක තේරුම් කරන්න පුළුවන් සූත්‍ර ධර්මයක් ඇතුලෙන්. බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙනම් පටල ගන්න එපා. එතකොට මම කිව්වේ ඇයි රූපයන් තේරුම් ගන්න අපහසු කියන එක විස්තර කරන්න ගිහිල්ලා අපි මේ රූපයන් තේරුම් ගන්න යන්නේ හිතෙන්. හිත කියන්නේ නාම ධර්මයකට කිට්ටු එකක්. ඇහැට පේන්නේ නැති එකක්. ඇහැට පේන්නේ නැති එකකින් ඇහැට පේන එකක් තේරුම් ගන්නට වැඩිය ඇහැට පේන්නේ නැති එකකින් ඇහැට පේන්නේ නැති එකක් තේරුම් ගන්න ලේසි. ඒකයි කියන්නේ මේ නාම ධර්ම තේරුම් ගන්න ලේසි රූප ධර්ම වලට වැඩිය කියලා. දැන් සිතට ද්වේෂයක් එනකොට මේක ද්වේෂයක් කියලා තේරුම් ගන්න ඔයාලට ලේසිනේ. ඒ වගේ හැබැයි අපි ඇහැ එච්චර තීක්ෂණ නැහැ මේ රූපයන්ගේ තියෙන වෙනස් වීම හඳුනගන්න. දැන් මේ ඉස්සරහා තියෙන රූප හැම එකක්ම මොහොතක් පාසා බිනිබිදි ඇති වෙවි බිනිබිදි යනවා කියන එක අපිට ඇහෙන් බලලා තේරුම් ගන්න බැහැනේ. නේ? කොච්චර බැලුවත් මේක පේන්න තියෙනවා. ඒක විනාශ වෙනවා කියලා පේන්නේ නැහැ. අන්න ඒකයි. එතකොට යෝගාවචරයන් විසින් රූප භාවනාව පළමු කොට පටන් ගත යුත්තේ ඒ නිසා. ඒකයි මේ පිම්බීම් හැකිලීම් භාවනාවක් අපි මුලින්ම පටන් අරගෙන කරගෙන යන්නේ. අපි මෙතනින් අදට නවත්තමු. පුළුවන් නම් ඔන්න ඔය ඡේදේ ඔය බඩෙහි පිම්බීම් හැකිලීම් දෙකෙහි කියන තැනින් පටන් අරන් පටන් ගත යුත්තේ ඒ නිසා කියන තැනින් ඉවර වෙන ඡේදය ඔයගොල්ලෝ පොතේ ලියා ගන්න. පොතේ ලියාගෙන නිතර මේ කාරණේ බලන්න. මේ කියවල බලන්න මේක තේරෙනවද කියලා. අපි එතනින් අදට නවත්තමු. මොනවාරි අහන්න දෙයක් තියෙනවද? ඔව්. ඔව්. ඒකට එක ක්‍රමයක් තියෙනවා. ඔක මම ප්‍රායෝගික ක්‍රමයක් කියන්න. ඔය අපි පිම්බීම් හැකිලීම් හුස්මත් එක්ක නෙන්නේ. හුස්ම ගන්නකොට පිම්බෙනවා, හුස්ම හෙල කරන ඇකිලෙනවානේ. ඒකද වෙන්නේ. මුලින්ම භාවනා කරන්න පටන් ගත්ත මුල් තැනේ ඉඳලම ඔය කමටහන මෙනෙහි කරන්න යන්න එපා. මුලින්ම සාමාන්‍ය විදියට හුස්ම අරගෙන මුකුත්ම සිහි නොකර ඉන්න ටික වෙලාවක්. එතකොට ඔයාගේ මේ බලපෑමකින් තොරව හුස්ම ටික වැටෙනවානේ. එන ආනාපාන සතියත් එහෙම තමයි මුලින් පටන් ගන්න. මුලින්ම ඉබේ හුස්ම ටික යන්න දෙනවා. හුස්ම ටික සාමාන්‍ය විදියට යන්න දෙනවා. භාවනාව පටන් ගන්න නැහැ. ඒ කියන්නේ ශරීරය පොඩ්ඩක් අර වාහනයක් පණ ගන්නවලා ස්ටාර්ට් කරලා අපි එකපාර යන්න පටන් ගන්න නැහැ. ස්ටාර්ට් කරලා පොඩ්ඩ වෙලාවක් තියෙනවා. එයා පොඩ්ඩක් මේ සීසන් වෙනකම්. අන්න ඒ වගේ පොඩ්ඩක් මේ ශරීරයට එහෙම තමන්ගේ විදිහට යන්න දීලා ඒ යන්න දීපු ශරීරය මෙනෙහි කරන්න. නැතුව ශරීරය බලෙන් මේ පණ ගන්නවලා ඒකට හිතව බණ්ඩ යන්න එපා. ඒක කවදාවත් හරියන්නේ නැහැ. එතකොට මේ ඔව් ඒ වැඩ කර ඉන්නකොට ඒ වැඩේ ගැන හිත කරන්න. ඔව් නෑ නෝනා කියන්නේ මොන වගේ වැඩක් කරනකොටද? හරි අපි හිතමු කුස්සිය ගිහලා එළවලු කපනවා කියලා. ওই එළවලු කපන වෙලාවට පිම්බීම් හැකිලිම් සී කරන්න යන්න එපා. මොකද අපි ප්‍රකට වැඩක් කරනවානේ. ඒ කරන වැඩේ සීයෙන් කරන්න. ඒකත් සතිපට්ඨානා තමයි. ඒක සතිපට්ඨාන භාවනාව. කායानुපස්සනාවට වැටෙනවනේ. දැන් මම මොකද කරන්නේ? දකුණු අතින් පීයක් අරගෙන වම් අතින් එළවලු මොකක් හරි ගෙඩියක් අරගෙන මම මේක කපනවා. දැන් මම කරන්නේ මොකද්ද? අත උඩට යනකොට අත උඩට යනවා කියලා සී කරනවා. අත කපනකොට කපනවා කියලා සී කරනවා. කපලා ඉවරනකොට අන්න දැන් පල්ලෙහාට ගිහලා අරක වැදුනා කියලා සී කරනවා. පීය වැදුනා කියලා සී කරනවා. ඒක භාවනාවක් නෙමෙයිද? ඒකත් භාවනාවක්. ඒක කරන අතරතුර පිම්බීම් මැකිලිම කරන්න බෑ. අපේ සිතට අරමුණු දෙකක් එකපාරෙන් එන්නේ නැහැ නෝන කවදා.
පුළුවන්. ගේ අතු ගන්නකොට ගේ අතු ගන්න වැඩේ සී කරන්න. පිම්බීම හැකිලිම සී කරන්න එපා. ඒකයි කරන්න ඕනේ. ඔව්. ඔව්. ඔය නෝනා කියන්නේ ආනාපාන සති භාවනාව නෙමෙයි නේද? මේ මම කියන භාවනාව. හරි. මේ කියන භාවනාව හුස්ම ගැන හිතන භාවනාවක් නෙමෙයි. හුස්ම ගැන හිතන්න එපා. මේ බඩේ පිම්බීම හැකිලීමනේ කියන්නේ. බඩේ පිම්බීම හැකිලීම එන්නේ හුස්ම වල ප්‍රතිඵලයක් විදියට. ආනාපාන සති භාවනාව කරන්නේ හුස්ම ගැන විතරයි. හරි. මේ හුස්ම රැල්ල නහයට වදින තැන ආයෙ එළියට එන තැන තමයි අපි සී කරන්නේ ආනාපාන සතිය. මේක හුස්ම එක පටල ගන්න එපා. මම මේ හිතලා හුස්ම ගැන කියන්නේ. හුස්ම ගැන හිතන්නෙම නැතුව සාමාන්‍යයෙන් අපි මුකුත්ම නොකර හිටියාම බඩේ පිම්බීම හැකිලීමක් තියෙනවනේ. ඔව් බඩේ උස්පාත්තියම පිම්බීම හැකිලීම ගැන විතරයි මෙතන හිතන්නේ. හුස්ම ගැන හිතන්න යන්න එපා. හුස්ම ගැන හිතියොත් මෙහෙමයි. අපි එතකොට හුස්ම ගැන හිතන්නත් ඕනේ. බඩේ පිම්බීම හැකිලීම හිතන්නත් ඕනේ. අපේ හිතට එකපාර ගන්න පුළුවන් එක අරමුණයි. ඊට වැඩිය බෑ. අපි කොච්චර හිතුවත් දැන් ඔයගොල්ලෝ ටීවී එකේ ටෙලි නාට්‍ය බලනවනේ. ටෙලි නාට්‍ය බලනකොට ඔයගොල්ලෝට හිතෙනවද එයා කතා කරන ගමන් රංගපානවා කියලා? දැන් එයා කතා කරන එකයි රංගපාන එකයි දෙකම එකපාර කරනවා කියලා හිතනවනේ. දැන් ඔයගොල්ලන්ට මෙහෙම යන ගමන් අපි හිතමු කතා කරන ගමන් තව වැඩක් කරනවා කියලා හිතන්න. කවදාවත් ඒක කරන්න බෑ. දැන් අපි හිතනවා නේද අපි මොකක් හරි කොලයක් ලියන ගමන් මොක සින්දුවක් අහනවා කියලා. එහෙම අහනවනේ සමහර අය. ලියුමක් ලියන ගමන් සින්දුවක් අහන්න බැයිද ඔයගොල්ලන්ට? පුළුවන්ද බැයිද? ඇත්තටම පුළුවන්ද බැයිද? ඇහෙනකොට මේකේ අවධානය නැහැ. මේක ලියනකොට සින්දුවේ අවධානය නැහැ. බලන්න මේ දෙක කොච්චර ඉක්මනට වෙනවද කියනවනම් ඔයගොල්ලෝ හිතනවා නේද මම මේ ලියුම ලියන ගමන් සින්දුවක් අහනවා කියලා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. දැන් මේ කෝප්පයක් මම මේ මුස්සගෙන ඉන්නකොට මම හොඳට නිදිමත ඉන්නලාක මම නිින්ද යනවා. කෝප්පෙට මොකද වෙන්නේ? වැටෙන. ඇයි ඒක වැටෙන්නේ? ඒක මෙහෙම තියාගෙන මම නිදිය ගන්න බැයිද? මේ කෝප්පේ තියනවා කියලා කියන්නේ භවාංග ඡේදනය වෙලා මම මොකක් හරි වැඩක් කරනවා මේ. නේ? මෙහෙම තියන් ඉන්නකොට භවාංග පතනය වෙනවා. ඒ කියන්නේ මගේ අර ප්‍රകൃති සීයට මාව යනවා නම් මේ වැඩේ කරන්න බෑ. එහෙනම් මේක නවත්තන්න ඕන. එහෙනම් මේක වැටෙනවා. මේක වැටලා මේක බිඳෙනවා. ඒකයි වෙන්නේ. ආම්දුරු දාන ගෙවල් වල ඉන්නකොට වටාපත් තියන් ඉන්න දකලා තියෙනවා මෙහෙම. වටාපත් තියන් ඉන්නකොට එකපාරට වටාපත වැටෙනවා දැකලා තියෙනවා මේ. ඒකම තමයි. ඒ භවාංග පතනය. ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ මෙහෙම S2 අරන් ඉන්න එකයි වටාපත තියන් ඉන්න එකයි එකපාර කරන්න බෑ. දෙකෙන් එකයි. අපිට පේනවා මේ දෙක එකට කරනවා වගේ. කොච්චර වේගින් වෙනවද කියලා හිතා ගන්න පුළුවන් නේ. මේ දෙක අතර පරතරයක් නෑ වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකයි කියන්නේ. ඒ ඉන්න මේ පිම්බීම් හැකිලිම කරනකොට වෙන වැඩ කරන ගමන් කරන්න එපා. හැබැයි බස් එකේ වාඩි වෙලා ඉන්න ගමන් කරන්න පුළුවන්. වෙන වැඩක් නෑ. බස් එකේ වාඩි වෙලා ඉන්නකොට පුළුවන් නම් කරන්න. එතකොට මේ බස් හෝල්ඩ් එකේ හිටගෙන ඉන්නකොට බැයිද කරන්න? පුළුවන්. හිතින්නේ බලන්න. ඇස් දෙකෙන් බලන්න ඕනේ නැහැ. හිතින් බලන්න. හිතින් බලාගෙන ඉන්න කරන්න පුළුවන්. එතකොට වැඩ දෙකක් එකපාර කරන්න යන්න එපා. ඒක කවදාවත් හරි වෙන්නේ නැහැ. ඔය අභිධර්මයේම කියනවා. හිතේ එක ලක්ෂණයක් ඒක. අභිධර්මයට යනවා හිතේ එක ලක්ෂණයක්. චෛතසිකයන්ගෙත් ඒ ලක්ෂණයම තියෙනවා. ඒ කියන්නේ හිත ගන්න අරමුණම ගන්නවා. හිත උපදින තැනම උපදිනවා. හිත ඉපදෙනකොටම උපදිනවා. හිත නැසෙනකොටම නැසෙනවා. මොනක තමයි චෛතසික ධර්ම වල ලක්ෂණය. කියන්නේ හිතට එන සිටිවිලි වල ලක්ෂණය. එතකොට හැබැයි හිත හැමතිස්සෙම මූලිකයි. හිත අනුව තමයි අනිත්‍යව වෙන්නේ. තව අහන්න දෙයක් මොනවද තියෙනවද? අපි ලබන සති දෙකේ කරන්න නැතුව ඉමු. දැන් අපි සති දෙකක් එක දිගට කරපු හින්දා ආයි ඊළඟ මාසේ පළවෙනි සතිය හෝ දෙවෙනි සතිය ඔයගොල්ලෝ කැමති දවසක මට කියලා එවන්න අපි කරමු. මේ පොත මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච අය මුලින් ඉඳන් කියවන්න. මේ අපි නවත්තපු තැනින් නවත්තන්න. කැමති නම් ඉස්සරහට කියවන්න පුළුවන්. මෙන්න මේ පොත පුළුවන් නම් හොයාගෙන මේ තමන්ගේ කොපියක් විදිහට තියාගෙන නිතර පාවිච්චි කරන්න හොඳ පොතක්. ඔයගොල්ලෝ මේ රුවන්වැලිසෑය ගාවට ගිහිල්ලා වන්දනා කරනවා නම් තමන් ඕක බලාගෙන කියන්නේ. අර බුදුගුණ තනිකර ඕකේ තියෙන්නේ. බුදුගුණ භක්තිය වැඩෙන එකක් තමයි වහඳුරු කියන්නේ.
ඔව් ඒක ගැටලුවක් නෑ. ඔව් හොඳම දේ ගාථාවකුත් පුරුදු වෙලා ඒකේ සිංහල තේරුමත් කියන්නේ. ඔය අර පුණ්‍යෝපදේශයේ පොතේ තියෙන හොඳට. ඔක්කොම ටික දෙවියන්ට වදින ගාථාවල පවා සිංහල තේරුම උන්වහන්සේ දීලා තියෙනවා. ඉතින් දෙකම පුරුදු වෙන්න. සිංහලෙන් උනත් වැන්දරකමක් නැහැ. ඉතින් අර අපේ සම්ප්‍රදායට ගරු කිරීමක් වශයෙන් පාලියෙන් වඳිනකොට ටිකක් අපිට 아무තු හැඟීමක් එනවා නේ. අපි දැන් පංචශීලයේ වුණත් මට සිංහලෙන් කියන්න පුළුවන්, ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. ඒ වුණාට පාලියෙන් කියනවා තරම් ඒක හරියට ඇඟට වදින්නේ නැහැ නේ. ඒක මොකද මේ දෙවිවරු විශේෂයෙන් අහනවනේ. දැන් ඔයගොල්ලෝ හොඳට සතිපට්ඨාන සූත්‍රය අර මං කිව්වා වගේ හොඳට ගෙදර තැනකට වෙලා හරි නිෂ්කලංකව හොඳට උච්චාරණය කළා කිව්වොත් ඔක දෙවිවරු අහන් ඉඳලා සාදුකාර දෙනවා. මොකද ඒක ඒගොල්ලොන්ට වැඩි කාලයක් නැහැනේ අහලා. දවස් දෙකමාරක් විතර සමහර අයට. බුදුහාමුදුරගෙන් අහලා. ඇයි අපේ අවුරුදු 1000ක් ඒගොල්ලෝ එක දවසෙන් සමහර අයගේ. බුදුහාමුදුර පිරිනිවන් පාලා දවස් දෙකමාරයි සමහර අයට. ඉතින් අර බුදුහාමුදුරගෙන් අහලා තියෙන එකම මේ හාමුදුරුවෝ කියනවානේ, මේ නෝනා කියනවානේ, මේ මහත්තයා කියනවානේ කියලා ඒගොල්ලොන්ට හිතෙනවා. ඉතින් සාදුකාරලා දෙනවා. සාදුකාර දෙනවා කියන්නේ ආශිර්වාද කරනවා. බොහොම හොඳයි කියලා ආශිර්වාද කරනවා කියනවා. ඉතින් මේ ඔය සමහර අය කියනවා මේ සමහර ගෙවල් වල පිරිත් කියනකොට තමන් පිරිත් කියනකොට තව කවුරු හරි කියනවා කියලා ඇහෙනවා කියලා. කවුද කියලා හොයන්න බෑ. ඒකම දැන් අපිට මම තනියම කියන එකක් පිටිපස්සින් නම් තව එක්කෙනෙක් හිමීට කියනවා නම් මට දැනෙනවනේ. එයා තව එක්කෙනෙක් කියනවා කියලා. එහෙම දැනෙනවා කියලා. සමහර වෙලාවට දෙවිවරු ඇවිල්ලා කියනවා ඇති. ඒ වගේ දෙවිවරු ඇවිල්ලා සමහර ගෙවල් වල එහෙම විමාන හදාගෙන ඉන්නවා. භූමාට දෙවිවරු. එන්නේ මොකද දිනපතා පිරිත් කියන ගයක් නම් හැමදාම පින් හම්බෙනවා. එහෙනම් ඒවට එනවා. හැබැයි ගෙවල් වල මේ ඔක්කොම සමාජ විරෝධී වැඩ කරන මත්පැන් බොඩ ඔය මස් මරාගෙන කන ඒ වගේ ගෙවල් වලට එන්නේ නැහැ. දැන් දෙවියන්ට දාන තියෙනකොට ඔයගොල්ලෝ පුරුටු જાති තියන්නේ නැහැ නේද? ඒ බුදුහාමුදුරන්ගේ එකට තියෙනවනේ. ඒ වෙනසක් නැහැ නේද? ඒකත් හිතලා බලන්න ඕන එකක් නේ. අපි දෙවිවරුන්ට දෙනකොට බොහෝම පිරිසිදුව දෙනවා. නේ? දෙවියන්ගේ දානට තියනවාද හාල් මැස්සෝ මස් මාළු තියන්නේ නැහැනේ. පුරුටු උඹලකටවත් තියන්නේ නැහැ දෙවියන්ට තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරන්ට දෙනකොට ඊටත් වැඩි පිරිසිදු වෙන්න ඕනේ නේද හරින. හැබැයි අපි මිනිස්සු පුරුදු වෙලා තියෙනවා ඒකේ අනිත් පැත්ත. තියන්නේ නැහැ. හැබැයි සමහර මිනිස්සු තියෙනවා. දැන් හාමුදුරන්ට දාන දෙනකොටත් එහෙම දෙන්න පුළුවන් නම් වටිනවා. බලාපොරොත්තු වෙන එක වැරදි. බලාපොරොත්තු වෙන්න බැහැනේ. දැන් ඕගොල්ලෝ ගිහලා ඇව්වොත් මොනවද හාමුදුරනේ ඕනේ කියලා ඒ හාමුදුරු කියයි. අහන්න ඕනේ නැහැ. අහන්න ඕනේ නැතුව ගැළපෙන දෙයක් ඔබට දෙන්න පුළුවන්. දුන්නොත් ඒ වළඳන්නේ. බලෙන් ඇවිල්ලා වළඳන්නේ නැහැනේ. ඒ හින්දා උන්වහන්සේලාගේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. දන්නවනේ ඕක තනිකරම මේ විෂ ගොඩක් කියලා. සතෙක් මැරෙනකොට දැන් කුකුල් මස්සෙමත් ඔයගොල්ලෝ දන්නේ නැති වුණ තරම් කොච්චර විෂ ගොඩක්ද කියලා. ඉතින් ඒ සල්ලි වලින් හොඳ එළවලු පළතුරු ටිකක් අරගෙන බොහොම පිරිසිදුව තමන්ගේ හිතටත් හොඳයි. තමන්ට සැකේකුත් නැහැ සතෙක්ගේ ජීවිතයක් නැති වුන්නේ නැහනේ මගේ මේ දාණයෙන් කියලා. බොහොම හොඳට දුන්නා. ඉතින් බුදුහාඳුරොත් ඒක හරියට අගය කරපු එකක්. බුදුහාඳුරෝ දැන් ඇත්තටම මේ මාංශ තෘෂ්ණාව හින්දා අපි හුඟක් බුදුහාඳුරන් තියෙන මේ දේශනා යට ගහලා තියෙනවා. එතකොට ඒව දේශනා කරොත් හම්බෙන්නේ නැහැනේ. අන්න ඒ නිසා. වාක් තැන් වල වෙන එකක්. මේ බුද්ධ ආගම විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි ආගම් වලත් ඔය ඒ ශාස්ත්‍රවල සත්වයන්ට අපරිමිත කරුණාවක් තිබු මිනිස්සු. හැබැයි අර මිනිස්සුන්ගේ තියෙන රස තෘෂ්ණාව හින්දා ඒව යට ගහලා අරව උඩ කරලා තමයි පෙන්වන්නේ. ඔය බලංගොඩ ආනන්දමෛත්‍රී හාමුදුරුවෝ දේශනා කරනවා හුඟක් වෙලාවට මේ එයාගේ ජීවිතේ දීර්ඝ වෙන්න ප්‍රධාන කරුණු තුනක් බලපෑවා කියලා. බලංගොඩ ආනන්දමෛත්‍රී හාමුදුරුවෝ පොතක ලියනවා ඇයි උන්වහන්සේගේ ප්‍රශ්නයක් කරනවා උන්වහන්සේ කොහොමද අවුරුදු 100ක් ජීවත් වුනේ කියලා. 100කට වැඩි හිටියා වන්දන 100කට කිට්ටු වෙන්න හිටියා. උන්වහන්සේ කියන ප්‍රධාන කරුණු තුනක් තිබ්බා කියලා. පළවෙනි එක තමයි පයින් ඇවිදිනවා කියලා හොඳට. සතම්ම ගණන් පයින් යනවා. ඊළඟ තමයි දවසේ විනාඩි 5ක් විනාඩි 15ක් හරි මෛත්‍රී භාවනාව කරනවා. තුන්වෙනි එක තමයි උපන්දා ඉඳලා අවසන් එකන් මස් මාළු කිසිම જાතියක් පාවිච්චි කරේ නැහැ. ඔය ධර්මපාල සූත්‍රය පවා තියෙනවනේ. සතෙක්ගේ ජීවිතයක් නැති කරන්න අපි සම්බන්ධ වෙන්නේ නැත්නම් Tamanට දීර්ඝායුෂ ලැබෙනවා. ඒතර වටිනවා. නේද? අනික හිතන්න වටිනවනේ මේ බුදුහාමුදුරුවෝ කියන්නේ සත්ත්ව හිංසාවට පරම වශයෙන් විරුද්ධ වෙච්ච කෙනෙක්. උන්වහන්සේට අපි බුද්ධ පූජාව වශයෙන් ඔක තියලා දෙනවා නම් ඊට වඩා අපහාසයක් නැහැනේ. දැන් මම එපා කියන දෙයක් ඕගොල්ලෝ කරලා ඒකේ ප්‍රතිඵලය ඇවිල්ලා මට ගෙනත් දින එක තරම් මට කරන අපහාසයක් තවත් නැහැ. අන්න ඒ වගේ. ඉතින් මලකුණු කණ්ඩම ඕනේ නම් කණ්ඩත් බුදුහාමුදුරුවෝ ක්‍රමයක් කිව්වා. ත්‍රිකෝටි පාරිශුද්ධ මාසය කියලා. ඒ කියන්නේ ඔය පාරික ඔයාරි වැටලා ඉන්න පාරේ ස්වභාවික අනුතුරකින් මැරලා ඉන්න සතෙක් අරගෙන ගිහිල්ලා කණ්ඩ ඕනම කෙනෙක් කෑවට ඒකේ ගැටලුවක් නැහැ. ඒයි ස්වභාවික මැරිච් එක. අන්නේ නැතෝ ඉතින් ඔය වෙළඳ පොලේ තියෙන ඒවා නම් ස්වභාවික මැරිච් ඒවා නෙමෙයි. ඉල්ලුම නැති වෙච්ච දවසට සැපෙම නැහැ. ඒ අතර සම්බන්ධයක් තියෙනවා කියලා බලන්න පුළුවන් මේ
අපි ඔක්කොම කණික නැවැත්තුවොත් මරයිද කවුරුත්? මේක බුදුහාමුදුරන්ට පූජා කරපු රටනේ. මේ මුළු සම්පූර්ණ රට බුදුහාමුදුරන්ට එක බණක් වදයකට පූජා කරා. රජ කෙනෙක්. ඒ රට මැද තියලා අද දවසට කොච්චර සත්තු මරනවා. දැන් ඔය මෛත්‍රී භාවනා කරනකොට ඒකත් කල්පනා කරන්න. අපි හැමෝටම මෛත්‍රිය පතුරනවානේ. දැන් මේ වෙලාවේ හෙට මරන්න ලෑස්ති වෙලා කොච්චර සත්තු මේ ලංකාවේ ඉන්නවද? ජීවිත හැමෝටම වටිනවනේ. කොච්චර වටිනවද? කොච්චර මේ සත්තු ජීවිතවලට ආදරේද? අපිට උපමා කරලා හිතන්න. Taman කැමතිද මැරෙන්න? එහෙම. කවුරුත් මේ ලෝකේ මරණයට කැපවෙච්ච සත්තු නැහැ. අපි කියනවා ඉන්නවා කියලානේ. මරණයට කැපවෙච්ච සත්තු මෙච්චර නිදහස් කරා කියලා. නෑ අපි ඔක්කොම මරණයට කැපවෙච්ච සත්තු තමයි. නැද්ද? එහෙනම් එහෙම බලෙන් කැප කරන්න කාටවත් බෑ. මගේ ජීවිතයට වැඩිය ඒ සතාවට වැඩිය මගේ ජීවිතේ වටින්නේ නැහැ. හැමෝටම තමන්ගේ ජීවිතේ හරි වටිනවා. ඒකත් නිතර මතක තියාගන්න. මේ ධර්මයේ ඉස්සරහා යනකොට ඒ අවිහිංසාව කරුණාව කියන එකත් හරි වැදගත්. අපි එහෙනම් අදට අපි නතර කරමු. හරි අපි පොඩ්ඩක් පින් අනුමෝදනාවක් කරලා වචනයක් දියකින් හොඳයි සාදුකාරයක් පවත්වන්න. දැන් සියලුම දෙනා මේ ආකාරයෙන් සිහි කරගන්න පැය දෙකකට ආසන්න කාලයක් අපි බොහොම හොඳ ධර්ම සාකච්ඡාවක් කරා භාවනාව පිළිබඳ කරුණු සාකච්ඡා කරා. එයින් අත්පත් කරගන්න දෙනා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් කුසල සම්භාර ධර්මයන් ප්‍රථම කොටම මේ ලෝකයක් අපවත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දිවි දේවතාවුන් වහන්සේලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම නැවතත් ප්‍රාර්ථනා කරගන්න අප විසින් අත්පත් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් කුසල සම්භාර ධර්මයන් අප නමින් මිය පරලොව යන්ට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් සතුට සිතින් අනුමෝදන් වේවා. රටදෑ වෙනුවෙන් දීපු දු සියලු රණවිරුවන්ටත් මේ පින් එකසේ අනුමෝදන් වේවා. යම් අභව්‍ය ස්ථානක ඉපදී සිටිනම් සැපැති තැන්වලටපත් වේවා. ජීවත්ව සිටිනම් නිරෝගී භාවයේ චිරජීවනයේ ලබාවා අවසානයේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සුජීවත්ව සිටින අප සියලු දෙනාටත් මේ පුණ්‍ය සම්භාර ධර්මියෝ කුසල සම්භාර ධර්මියෝ එකසේ උපනිශ්‍රේ වේවා. මෙලෝ වශයෙන් කරන්නා වූ රැකී ආරක්ෂා වෙලෙන දාම අධ්‍යාපන කටයුතු ආදී යම් තාක් ලෞකික අභිමතාර්ථයන් වෙත්නම් ඒ සියල්ල සඵල වේවා. යම් අධ්‍යාත්මික අරමුණක් වෙතොත් එයද සඵල වේවා. අවසානයේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්නට ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලැබිය යුතු ආනිසංසයන් හේතු කොටගෙන මෙලොව පරලොව සියලු සපහා කෙලවර ජාත්‍ය ආදී දුකින් මිදුණු පරම ශාන්ත අමා මහ නිවනත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම සියලු යහපතම වේවා.